හෙලෝ ඉතින් මං හිතන ඔයගොල්ලෝ හොඳින් කියලා. ඉතින් අද මම මේ වගේ ලෙසන් එකක්, ඒ කියන්නේ මේන් ග්‍රැමර් රූල්ස් කියලා ලෙසන් එකක් ගෙනාවේ. ඉස්සරහට එන ඔයගොල්ලෝගේ A levels ඒ වගේම O levels exam වලට ඉන්න ඒ නංගිලා මල්ලිලාට ලේසි වෙන විදිහට ඔයගොල්ලෝ ඉන්න ලකුණු ප්‍රමාණයට වඩා තව ටිකක් ලකුණු වැඩියෙන් ගන්න පුළුවන් වෙන්න කියලා තමයි මම මේ ග්‍රැමර් රූල්ස් ටික ඔයගොල්ලන්ට ගේන්නේ. මං හිතනවා මේ ග්‍රැමර් රූල්ස් ටික ඔයා අල්ලගත්තොත් ඔයාට ඔයාගේ එක්සෑම් එකේ එන වෙනදාට වඩා අමාරු කොටස් ඔයාට ඒක ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි ටක් ගාලා අපේ අද ලෙසන් එක මේ වැදගත් ලෙසන් එක important ලෙසන් එක අපි පටන් ගමු. Let's begin our today lesson. Okay, first this is the first rule. හැබැයි මේක මේ පළවෙනි rule එක කියලා කටපාඩම් කරගෙන මතක තියාගන්න ඕනේ නැහැ. ඔයා මේක වෙන විදිහ තේරුම් ගත්තාම ඇති. note down කරගන්න. මේකේ තියෙන දේවල් වැදගත් ඒවා note down කරගන්න. ෆස්ට් එක තමයි මේ subject verb agreement එක. සරලව කිව්වොත් මෙහෙමයි. මේක ගිවිසුමක්. හරිද? subject එකයි නැත්නම් උක්ත පදයයි verb එක නැත්නම් ක්‍රියාවයි අතරේ ගහගන්න ගිවිසුමක් මේක. මේ ගිවිසුම මෙහෙමයි වෙන්නේ. subject එක එක්කෙනෙක් නම්, ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනෙක් නම් එයාට verb එක කියනවා එයා එක subject එකයි නම් ඔයාගේ වාක්‍යයේ ඉස්සරහා ඉන්නේ. එතකොට verb එක තියන්න ඕන විදිහක් තියෙනවා. හරිද? දැන් subject එකකට වඩා වැඩි නම්, ඒ කියන්නේ උක්ත පද ප්‍රමාණය එකකට වඩා වැඩි වෙන තරමට මගේ verb එක තියෙන විදිහ මම වෙනස්ම විදිහකට තමයි ඒක තියාගන්නේ කියලා. මෙන්න මේ වගේ පොඩි කිවිසුමක් තමයි මේ ගහගන්නේ. හරිද? ඒක ඉතින් මෙහෙමයි. මේක අයිති වෙන්නේ හැබැයි වර්තමාන කාලයේ කියන්නේ present tense වලදී අපි sentences ගොඩනගද්දී වාක්‍ය හදද්දී ඒ කියන්නේ මේ මොහොතේ සිදුවෙන දේවල් විස්තර කරන්න, speak කරන්න, writing කරන්න වගේ දේවල් වලට තමයි මේ rule එක වැදගත් වෙන්නේ. හරිද? Okay. මොනවද අපි බලමු singular nouns කියලා. ඒ කියන්නේ subject එක්කෙනෙක් විතරක්. ඒ කියන්නේ එක උක්තයක් විතරක් තියෙනකනම් අපි ඒවට සාමාන්‍යයෙන් කියනවා ඒක වචන පද කියලා. singular noun කියලා. හරිද? අපි subject එකකට වඩා වැඩියෙන් වාක්‍යයක ඉන්නවනම් අපි එයාට කියනවා කවුද? plural නැත්නම් බහුවචන නාම පද. plural nouns කියලා ඔන්න අපි කියනවා. හරිද? ඊට පස්සේ අපි දැන් මම මුලින්ම ගිවිසුම ගැන පොඩ්ඩක් පැහැදිලි කළා. අපි දැන් බලමු මේ verb එක තියෙන rule එක මොකක්ද කියලා. දැන් මෙයාගේ verb එක කිව්වනේ දැන් ඔයාගේ subject තියෙන ප්‍රමාණය අනුව මගේ verb එක වෙනස් වෙනවා. මේ මොන කාලයටද අයිති වෙනවා කියලා මම කිව්වේ? present නැත්තම් වර්තමාන කාලයට. හරිද? අපි බලමු. singular subject එකත් එක්ක. ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්න set එකේ ඉන්නේ he, she, it, child, mother, kamal වගේ මෙතනින් ඉවර වෙන්නේ ඕනම එක පුද්ගලයෙක් ගැන ලියද්දී එයා අයිති වෙන්නේ මේ singular noun එකට. ඒ වගේ එක්කෙනෙක් වගේ වාක්‍යයක ඉස්සරහා ඉන්නවා නම් ඔයාලට පේනවා දැන් මේ she runs කියන එකේ ඉස්සරහා ඉන්නේ she අයිති වෙන්නේ කාටද? singular side එකට. singular noun. ඒක වචන නාම පදයකට. ඊළඟ වාක්‍ය ගත්තාම the dog barks. එතකොට the dog කියන්නේ බල්ලා. හරිද? බල්ලා අයිති වෙන්නේ මොන සයිඩ් එකකටද? singular. ඒක වචන නාම පදයක් විදිහට. හරි. දැන් අපි බලමු. ඔයාලට පේනවා දැන් she runs. second එක the dog barks. හරිද? මේක හොඳට තේරුම් ගන්න. මම ඔයාලට මේ වෙනස කියලා දෙන විදිහ. හරි. plural subject එකකට යද්දී. ඔයා බලන්න මේ වාක්‍යය they run. හරි. මේ ඊළඟ වාක්‍යයක් ගත්තොත් the dogs bark. ඔයාලට පේනවා මේ උඩ ඉන්නේ singular subject එක she. මේ side එකට අයිති වෙන එක්කෙනෙක්. යට ඉන්නේ මෙතන they run කියන එක they කියන්නේ ඔවුන්. එයා අයිති වෙන්නේ මෙන්න plural side එකේ. ඒ බහුවචන නාම පද side එකේ. හරිද? එතකොට ඔයාලට පේනවාද මෙයාගේ එහා පැත්තේ. ඒ කියන්නේ මේ subject එකේ එහා පැත්තේ ඉන්න මේ verb එකයි. ඊළඟට මේ they එහා පැත්තේ ඉන්න මේ verb එකයි මොන වෙනසක් තියෙනවා වගේ ඔයාලට පේනවද? she runs, they run.
තියෙනවා. මෙතන වෙනසක් තියෙනවා. මොකක්ද මේ වෙනස? මෙන්න මෙයා. කවුද මේ? කොහෙන්ද මන් දන්නේ S එකක් ඇවිල්ලා රන් එක එහා පැත්තෙන් එකතු වෙලා. හැබැයි ඔයාලට මෙතන මේ S එකක් තියෙනවා පේනවද? නෑ නේද? දැන් අපි ඊළඟ සෙන්ටෙන්ස් එකට යමු. The dog barks. හරිද? ඔයාට එතනක් පේනවා තව කොහෙන්ද මන් දන්නේ S එකක් ඇවිල්ලා මෙතනට එකතු වෙලා. දෙවෙනි එකට ගිහිල්ලා බලන්න. The dogs bark. මෙතන කෝ S එකක්. S එකක් මෙතන නෑ. හරිද? මෙතන S එකක් තියෙනවා. මෙතන S එකක් නෑ. හරිද? ඔන්න මේක තමයි ළමයි රූල් එක. හරිද? මෙතන S එක තියෙනවා. හරිද? S විතරක් නෙමෙයි ළමයි. ඒක වචන පදත් එක්ක අපි verb එකක් ක්‍රියාවක් ඉංග්‍රීසි වලදී තියද්දී අපිට නිකම්ම ඒ වචනේ තියන්න බෑ verb 1 එක විදිහට. ඒ කියන්නේ normally ඒ base form එකකින් ඒ verb එක තියන්න බෑ. අපිට සිද්ධ වෙනවා ඒ verb එක හරියට නිකන් අපි බහුවචන කරන්නේ මේ මොකක් හරි බහුවචන කියන්නේ මේ මොන හරි තියෙන දෙයක් අපි ඉංග්‍රීසි වල ගත්තාම තියෙන දැන් box කියන්නේ පෙට්ටිය. පෙට්ටි ගොඩක් කියලා අපි කියන්නේ boxes කියලා. අන්න ඒ විදිහට ඔයාලට තේරෙනවා අර box කියන එක අගට es එකතු වුණා වගේ. නැත්නම් දැන් ෆොටෝ ගත්තාම photos ගොඩක් තියෙනවා photos කියලා කියන අගට s එකක් එකතු වෙනවා. අන්න ඒ වගේ මෙතනදි වෙන්නේ අගට s එකක් එකතු වෙනවා. s එකක් හෝ s එකක් විතරක් නෙමෙයි ළමයි අගට es එකක් එකතු වෙන්නත් පුළුවන්. s එකක් විතරක් නෙමෙයි es එකක් එකතු වෙන්නත් පුළුවන් අගට. හරිද? මෙහෙම එකතු වෙන්න ඕනේ එයා සබ්ජෙක්ට් එක ඒක වචන පදයක් වෙනවා නම් මොන කාලෙද? වර්තමාන කාලයේදී. මේ මොහොතේ සිද්ධ වෙන දෙයකදී. හරිද? ඒකයි ඔය she runs වෙලා the dog barks වෙලා. තේරුණාද? ඒ උනට ඔයාලට පේනවා මෙයා ප්ලූරල් සයිඩ් එකේ ඉන්න නිසා මේ දේ මෙතන කිසිම s එකක් නැහැ. මෙතන කිසිම x එකක් නැහැ. කිසිම දෙයක් තියන්නේ නැහැ ප්ලූරල් එක්කෙනෙක් නම්. The dog barks the dogs barks මෙතන ඔයාලට පේනවා the dog කියන්නේ එක බල්ලයි එයාකට dog එක කියන්නේ s එකක් ඇඩ් වුණාම ඔයාලට පේනවා මෙතන ඒක බහුවචන පදයක් කියලා බල්ලෝ වෙලා. එතකොට මෙයාගේ අගට මෙහෙම මුකුත් s එකක්වත් es එකක්වත් මුකුත් තියන්නේ නැහැ. හරිද? මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. රූල් එක තමයි මං ආයෙත් කියනවා සිංගියුලර් එකක් නම් මේතන තියෙන ඕනම එකක් නම් අගට කාවද එකතු කරන්න ඕනේ සබ්ජෙක්ට් එක විදිහට s හරි නැත්තම් කාවද es හරි. දැන් උදාහරණයක් ගත්තාම ළමයි සමහර මම මේක ගැන ලොකු විස්තරයක් මේ present tense මගේ වීඩියෝ එකේ මම හොඳට මේ රූල් එක ගැන විස්තර කරලා තියෙනවා. කොහොමද මොනවාද rules ඇඩ් කරගන්න ඕනේ rules මොනවාද තියෙන්නේ කියන එක ගැන හිටන් මම කියලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ගැන ලොකු දැනුමක් ලබා ගන්න ඒ වීඩියෝ එකක් බලලා. හරිද? ඔන්න දැන් මම මේක කරලා තියෙන්නේ සිංගියුලර් සයිඩ් එක ඔන්න SES තියෙනවා. හරිද? ඊට පස්සේ ගත්තොත් අපි ගත්තොත් ප්ලූරල් සයිඩ් එකට ගියාම ප්ලූරල් සයිඩ් එකේ අපිට මෙහෙම s හරි es හරි දාලා දාල විදිහට මේ verb එක කියන්නේ ක්‍රියාව වෙනස් කරනවද? නැහැ. s දාන්නෙත් නැහැ. es කියලා දාන්නෙත් නැහැ. හරිද? මෙතනදී මේක හරි. සිංගියුලර් වලදී තමයි verb එක s හරි es හරි වෙන්නේ. වට මේ පේන මේ runs වෙලා තියෙන විදිය, barks වෙලා තියෙන විදිය. ඊට ප්ලූරල් එකකදී මුකුත් දාන්න නැතුව කෙලින්ම run අනිත් එක කෙලින්ම bark වෙලා තියෙන විදිය ඔයාට පේනවා. ඔයාට තේරෙනවා. දැන් watch කියලා ගත්තොත් watch කියන්නේ මොකක්ද? නරඹනවා. හරිද? එතකොට watch එක මොකක්ද වෙලා තියෙන්නේ? watchers වෙනවා එක්කෙනෙක් උනා. ඔන්න බලන්න. sheet එක watch තියන්න බෑ. she එක තියන්න ඕනේ watchers. එතකොට heath එකත් watchers. it watchers. child watchers. mother watchers. kamal watchers. හරිද? plural side එකට ගියොත් අපිට අගට watchers කියලා කියනවද? අගට watch කියන එක අගට es එකක් දාලා කියනවද? නෑ. ඔයාට ඉච්ච ලොකු දේවල් කරන්න ඕනේ නෑ. එයා බහුවචන නාම පදයක් නම්. එයාට එන්නේ මොකද්ද? watch විතරයි. ආය es ඕනෙත් නෑ. s ඕනෙත් නෑ. ඔන්න බලන්න. I watch, we watch, you watch,
They watch. Children watch. Animals watch. ඔයාට තේරෙනවද? මේක පොඩි මේකක් තියෙනවා ඔයාට තේරුම් ගන්න ඕන නම් තේරුම් ගන්න. she කියන්නේ කවුද? singular කෙනෙක්ගේ verb එක ඉස්සරහා verb එක plural වෙනවා. අන්න ඒක මතක තියාගන්න. singular කෙනෙක් නම් ඒක වචන පදයක් නම් එතන තියෙන verb එක plural වෙන්න ඕනේ කියලා නිකන් මතක තියාගන්න. හරිද? එතකොට අනිත් එකේ ආය අමුතුවෙන් මතක තියාගන්න ඕනේ නැහැ. නිකම්ම මුකුත් තියන්න ඕනේ බේස් ෆෝම් එකෙන් තිබ්බාම හොඳටම ඇති. හරිද? මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. මොකද දැන් ඕගොල්ලෝ මේක බලන්න එක්ක grade 10 level students නැත්නම් A level students. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙනවා කියලා. හරිද? අපි යමු ඊළඟ රූල් එක මොකක්ද කියලා බලමු. හරිද? okay. හරි. tense consistency මේක ගත්තාම ළමයි හරිම කියන්නේ ලේසි. මොකද ලේසි කියන්නේ ඔයාට වාක්‍ය දිහා බැලුවාම සමහර වාක්‍ය තියනවා ළමයි දැන් මෙහෙමනේ verbs දැන් මේක තනිකර එක වාක්‍යයක්. හරිද? ඔන්න දැන් full stop එක දාලා නවත්තලා තියෙනවා. ඒ වාක්‍ය දෙකක් එක වාක්‍යයක් ඇතුලේ verbs දෙකක් තියෙනවා. හරිද? verbs දෙකක් තියෙනවා. ඒ දෙන්න සම්බන්ධ වෙනවා මෙහෙම and කියලා. and කියන්නේ මොකක්ද? සහ. and කියන්නේ conjunction එකක්. කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන පදවලට අපි කියන conjunctions කියලා. එතකොට සම්බන්ධක පදයක්. and කියන්නේ සහ. දැන් මේ වගේ and කියලා තිබ්බොත් මැද. හරිද? වාක්‍යයක මැද and කියලා තිබ්බොත් මම example එකට අරන් තියෙන්නේ මේ බලන්න වාක්‍ය මැද and කියලා තියෙනවා එකම වාක්‍යයේ and කියලා තියෙනවා verbs දෙකක් තියෙනවා. ඔයාලට පේනවා මෙතනත් verb එකක් තියෙනවා මෙතනත් verb එකක් තියෙනවා. හරිද? මේක wrong එක මේක තමයි right one එක. හරිද? එතකොට ඔයා පළවෙනි එකේ verb එකක් තියෙනවා නම් හරිද? දැන් ඔයා හිතන්නේ මේ verb එක දැන් මේක උදාහරණයට ගත්තොත් මෙතන ඉන්නේ කවුද? past එකෙන් තමයි මේ verb එක තියෙන්නේ. went කියන්නේ මොකේ ඒ කියන්නේ මොන base form එකේ past එකද? go එකේ past එක. go නම් went. හරිද? go කියන්නේ යනවා went කියන්නේ ගියා. හරිද? I went to the store and buy milk. ඔයාලට මේකේ පොඩි වෙනසක් තේරෙනවද? බලන්නකෝ. I went to the store. මම store එකට ගියා. හරිද? store කියන්නේ ඔයා ඕනම store room එකක්. ඒ කියන්නේ මොකක් හරි කඩේකට ගියා කියලා හිතන කඩේකට. හරිද? කඩේකට ගියා. and සහ buy milk. කිරි මිලදී ගන්නවා. එහෙම කියනවද? සාමාන්‍යයෙන් අතීතයේ වෙච්ච දෙයක් ඒක දැන් කළා ඉවර වෙච්ච දෙයක්. අතීතයේ වෙච්ච දෙයක් කියන්නේ කළා ඉවර දෙයක් නම් අපිට මෙහෙම present එකෙන් මෙහෙම verb එකක් තියන්න පුළුවන්ද ඒ වාක්‍යෙටම? present එකෙන් තියන්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම වාක්‍යයක් තියන්න බෑ. එහෙම verb එකක් තියන්න බෑ. ඒක නිසා තමයි මේ වැරදි කියලා දාලා තියෙන්නේ. right one එකට ගියොත් මට පේනවා I went මම ගියා store එකට and bought milk. මට පේනවා bought buy එක මොකක් වෙලාද? bought වෙලා. මේකයි මට තේරුම් කරන්න ඕනේ උනේ. මෙහෙම and එකක් තියෙනවා නම් ළමයි මෙතන ඉස්සර ඒ වාක්‍ය ඉස්සරහා කියන tense එකම තමයි ළමයි ඔයා use කරන්න ඕනේ and එකෙන් පස්සේ තියෙන tense එකටත්. හරිද? and එකෙන් පස්සේ තියෙන sentence එකටත්. තේරුණාද? මෙතන past tense එකෙන් තියනවා නම් and එකට කලින් මොකක් හරි sentence එකක් ඒක connect කරන එකක් නේ and කියන්නේ. එතකොට එයාට පිටිපස්සේ ඉන්න එක්කෙනත් ළමයි අර කලින් ඉන්න එක්කෙනාට සම්බන්ධ එක්කෙනෙක්. හරිද? ඒක ගැන විස්තරයක් තමයි කියන්නේ නේද? මේ එතකොට ඔයාට සිද්ධ වෙනවා මෙතනට use කරපු tense එකම මේ and වලින් පස්සේ ඉන්න එක්කෙනාටත් use කරන්න. හරිද? මේක වැරදෙන්න හේතුව වෙලා තියෙන්නේ උඩ එක වැරදෙන හේතුව වෙලා තියෙන්නේ and එකෙන් පස්සේ ඉන්න එක්කෙනාව past කරලා නැති එක. එයාව present එකෙන් තියලා and එක ඉස්සරහින් ඉන්න එක්කෙනා past එකෙන් තියලා. එහෙම තියන්න පුළුවන්ද? එහෙම තියන්න බෑ. මොකද and කියලා ඉන්නවා නම් වාක්‍යයක එයා මේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන එක්කෙනෙක්. ඒක නිසායි අපි මේ දෙපැත්තම ඉන්න ඕනේ දෙපැත්තම ඉන්න ඕනේ verb එක එකම verb එකකින් තියන්න ඕනේ කියන්නේ. එක්ක මෙයා present මෙයාත් present.
මෙයා past නම් මෙයා past වෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. මේක තමයි ඒ අනිත් grammar rule එක. Don't switch tenses. ඒ කියන්නේ tense එක switch කරන්න එපා. එකම sentence එකකදී නම් එකම වාක්‍යයක් තුලදී අපිට tenses මාරු කර කර ලියන්න බෑ. හරිද? ඒක තමයි මම ඔයාලට මේකෙදි කිව්වේ. සමහරක් අවස්ථා තියෙනවා sentence එකකදී හරි ඔයාලට මතකයි ওই paragraph වලදී එද්දී මේක තියෙනවා ළමයි. and එකත් එක්ක සම්බන්ධ වෙලා එක්කෝ ඉස්සරහා තියෙන වාක්‍ය එකක් හිස් තැන් දෙනවා පිටිපස්සේ වාක්‍යත් ඔයාලට complete කරලා දෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ පිටිපස්සේ තියෙන and එකෙන් පස්සේ මෙන්න මේ tense එක මේ verb එක මේ ක්‍රියාව past එකෙන් තියෙන. එහෙනම් මේ and කලින් ඉන්න එක්කෙනත් අනිවාර්යෙන්ම past එක්කෙනෙක් වෙන්නම ඕනේ කියන එක ඔයාගේ ඔළුවට එන්න ඕනේ මේ tense එක මේ කියන්නේ මේ rule එක දන්නවා නම්. හරිද? සාමාන්‍යයෙන් ඔයා ස්ටෝරි එකක් ලියද්දි බලන්නකෝ. ඔයාට දැන් දෙන ස්ටෝරි බිල්ඩින් තියෙනවානේ කතාවන් ගොඩනගන්න. කතාවන් ගොඩනගද්දී ඔයාට සිද්ධ වෙනවා දැන් එක දිගට සිද්ධ වෙන දෙයක්නේ කතාවක් කියන්නේ නේද? කතාවක් කියද්දී ඔයා එක දිගට සිද්ධ වෙන සාමාන්‍ය කතාවක් කියන්නේ එක්ක past tense එකේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා එක කියන්නේ මේ මොහොතට කලින් සිද්ධ වෙච්ච දෙයක් ගැන එක දිගට ලියාගෙන යන්න and එක use කරලා. and එක හරි සම්බන්ධක පදයක් නේද? එතකොට ඔයාට සිද්ධ වෙනවා එකම tense එක use කරන්න. පළවෙනි tense එකත් past tense, second sentence එක past tense එකෙන් use කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා මේ grammar rule එකත් ඔයාට තේරුණා කියලා. හරිද? ඊළඟට regular versus irregular past tense. ඔන්න අපි දැන් ඔන්න past tense වලට ආවා. කලින් past tense. අපි පළවෙනි එකෙන් කතා කළේ present tense එකකදී verbs තියන්න ඕන විදිහ. දැන් අපි දැනගන්න ඕනේ මොනවාද මේ regular past tense, කියන්නේ past actions and regular past actions. ඒ කියන්නේ මේ අපි බලමු මොනවාද කියලා. regular verbs ඒ කියන්නේ අර ඔයා දන්නවා past actions වලදී අතීත කාල ක්‍රියාවන් අපිට සමහරක් ඒවා හදාගන්න වෙනවානේ. ඔයා දන්නවා සමහර දැන් play කියන එක ගන්නකො මේකෙත් තියෙනවානේ. ඔන්න ගමුකෝ play තියෙනවා. එයාව past කරන්න. play කියන්නේ සෙල්ලම් කරනවා. එයාව අතීත කාලයට හරවද්දී අපිට සිද්ධ වෙනවා අගට ed එකක් එකතු කරන්න. හරිද? අගට ed එකක් එකතු කරන්න සිද්ධ වෙනවා. සමහර ඒවා තියෙනවා ළමයි අපිට මේ රූල් එක යූස් කරලා. හරිද? මේ රූල් එක යූස් කරලා අපිට බෑ මේ ඒ past action එකක් හදාගන්න. අතීත කාල ක්‍රියාව හදාගන්න බෑ මේ රූල් එක පාවිච්චි කරලා. මේක රූල් එකක් past tense වල තියෙන. හරිද? ඒ වගේ මේ ed යූස් කරන්නේ නැතුව. හරිද? ඒ ed යූස් කරන්නේ නැතුව. තව ඔයා දන්නවා අගට D විතරක් එකතු කරන්න තියෙන ඒ rules තියෙනවා. ED කියලා එකතු කරන rules තියෙනවා. සමහරක් ඒවල තියෙනවා y කපලා IED එකතු කරන rules තියෙනවා. ඒ වගේ rules කිහිපයක් past tense එකේ තියෙනවානේ. මම හිතනවා කවුරුත් දන්නවා කියලා. දන්නේ නැත්නම් මගේ මේ එකක් බලන්න. මොකද ඒ ටික දැනගන්නම ඕනේ ඔයා. හරිද? regular කියන්නේ මෙන්න මේ වගේ කියන්නේ මේ වචනේ ගත්තොත්, කියන්නේ මේ ක්‍රියාව ගත්තොත් අගට ඔයාට ed හරි කියන්නේ d එකක් හරි දාලා ඔයාට ඒ ක්‍රියාව අතීතයට හරවන්න පුළුවන් ඒවා තියෙන්නේ. අන්න ඒවා තමයි මේ regular past actions කියලා කියන්නේ. හරිද? irregular කියලා කියන්නේ ඔයාට change කරන්න වෙන සම්පූර්ණ form එකම. හරිද? දැන් ඔයාලට පේනවා මේ walk එක අගට ed දාලා walked වෙලා. play එක අගට ed දැම්මම played වෙලා. හරිද? ඒත් ඔයා දන්නවද සමහර ඒවා තියෙනවා මෙහෙම ed දාලවත් අගට ed දාලවත් හදන්න බැරි. අපිට මතක තියාගන්න බැරි rules නැති එකක් තියෙනවා කියලා. ඔයා දන්නවා ඔයාට අහුවෙලා ඇති. මොකද ඔයා past papers කරාදී ඔයාට ඕන තරම් අහුවෙලා ඇති නේ. මෙන්න මේ දේවල් go went වෙන එක, eat එක ate වෙන එක, have එක had වෙන එක, තව see එක saw වෙන එක. දැන් මේ වලට rules තියනවද මොන හරි? කියන්නේ go එක went වෙන්න ඕනේ මෙන්න මේ අකුරු ටික මෙහෙම හැලුවාම මෙන්න මෙහෙම වුණාම මෙහෙමයි කී
අපිට මේකට දෙන්න පුළුවන් රූල් එකක් තියෙනවද? නීතියක් තියෙනවද? නැහැ. ඊට් එකට එහෙම නීතියක් දෙනවද? අකුරු මෙහෙම පටලවලා ලියන්න ඔහොම එක නැහැ. have එක ගත්තාම had. ඒකට රූල් එකක් තියෙනවද? නැහැ. අපිට මේක just memorize. හරිද? ඒ කියන්නේ අපි මතක තියාගන්න ඕනේ එක එක්කෙනාටව අදාළව ඒ අදාළ වෙන past actions එක. හරිද? මේක හොඳටම කියන්නේ ගොඩක්ම මේකේ රූල් එක යන්නේ මෙන්න මේගොල්ලොන්ට. regular verbs වලට තමයි රූල් එක යන්නේ. ed pattern එක, e pattern එක මෙන්න මේ patterns ටික තමයි මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේගොල්ලොන්ට විතරයි. හැබැයි මේගොල්ලොන්ට තියනවාද එහෙම රූල් එකක්? එහෙම කිසිම රූල් එකක් නැහැ. just memorize. නිකම්ම ඔයාලට මතක තියාගන්න තියෙන්නේ. නැතුව අපිට මේක මතක් ඔයාලට මෙහෙම කියලා මෙහෙම එකක් තියෙනවා මේ රූල් එකට හදන්න කියලා අපිට කියන්න බෑ. ඒක නිසා ඔයා මේක මතක තියාගන්න ඕනේ. හැබැයි regular verbs වලට එද්දී rules තියෙනවා හදාගන්න. හරිද? ed යකට දාන්න ඕනේ විදිය. හරිද? මේ වගේ සමහර verbs තියෙනවා. walked, played, තව මොනවද තියෙන්නේ? මේ වගේ ed එකතු කරලා ඔයා දන්නවා watched කියලා අපිට හදාගන්න පුළුවන්. watched, watched කියලා හදාගන්න පුළුවන්. ඒ වගේ. හරි. දැන් සමහරක් ඒවා තියෙනවා. ඔයාලට දැන් කලින් එකට ගියාම බලුවොත් ඔයා දැක්ක මේ buy එක bought වෙලානේ. මේකෙදිත් ඔයාට එහෙම හදාගන්න එකක් නැහැ. එතකොට buy එක bought වෙලා තව ඒ වගේ තියෙනවා catch එක caught වෙන ඊට පස්සේ bring brought වෙන ඒ වගේ දේවල් අහිති වෙන්නේ මේ irregular වලට. මේ වලට no rule එකක් නැහැ. හරිද? ඔයාට මතක තියාගන්නම වෙනවා. හරිද? මේක ඉතින් අර රූල් එකක් කියන්නේ ළමයි මේකෙදි ඔයාලට මතක තියාගන්න ඕනේ අර රෙගියුලර් එකේ රූල්ස් ටික විතරයි. ඒක බලන්න කියලා මම ඔයාලට කියනවා. ඊළඟට ගත්තාම modal verbs don't change. මොනවද ළමයි modal verbs කියන්නේ? මෙන්න මේකේ තියෙන ඔක්කොම ටික අයිති වෙන්නේ modal verbs වලට. can, could, may, might, shall, should, will, would, must මේ ඔක්කොම අයිති වෙන්නේ modal verbs වලට. හරිද? මොකද්ද මේ modal verbs don't change කියන එක? මේවත් එක්ක ඔන්න මේක හොඳට මතක තියාගන්න. මේවත් එක්ක අපි action එක ක්‍රියාවක් ලියද්දී හරි කියද්දී හරි writing වලදී speaking වලදී අපිට සිද්ධ වෙනවා ඒ ලියන verb එක ඒ ලියන ක්‍රියාව කිසිම විදියකින් වෙනසක් නොකර ඒ විදිහටම තියන්න. ඒ කියන්නේ verb 1 එකකින් තියන්න ඕනේ. හරිද? නැත්නම් base verb එක. හරිද? base verb එක මේ ඔක්කොම අය follow කරන්නේ මේ base verb එක. never takes s ed ing කීයටවත් මෙයාගෙන් පස්සේ එන verb එකක් ගත්තොත් ක්‍රියාවක් s වලින්වත් ed වලින්වත් ing වලින්වත් තියන්න බෑ. ඒ කියන්නේ can වලින් පස්සේ මේ විදිහට swim කියලා තියන්න පුළුවන්. මොකද මෙයා verb 1 එක නිසා මෙයා හරි. හරිද? should එකෙන් පස්සේ go කියලා තියන්න පුළුවන්. මොකද go කියන්නේත් verb 1. නැත්තම් base verb එක මේකත් හරි. හැබැයි ඔයාට මෙහෙම මේවා කියන්නේ මේ modal verbs අගට s එකක් දාලා මෙහෙම තිබ්බොත් මෙහෙම තියන්න පුළුවන්ද? එහෙම තියන්න බෑ. අපිට cans මේ she කියන්නේ ඒක වචනයක් කෙනෙක් කියලා අපිට පුළුවන් මේක can එක s එකක් දාලා කියන්න බෑ. මොකද can කියන්නේ verb එකක් නෙමෙයි ළමයි. හරිද? ක්‍රියාවක් නෙමෙයි. එතකොට ක්‍රියාවෙන් පස්සේ දාන කෙනා කිසිම දෙයක් නැතුව ඔන්න ඔතන swim එක හරි. ඒ වුණාට ඔයා මෙතන she කියන්නේ singular. ඒක නිසා එයාට මෙහෙම රූල් එකක් මේ මැඩම් කියලා දුන්නා මේ පළවෙනි එකේදී. එහෙමයි කියලා කියන්න බෑ. හරිද? මොකද can කියලා කියන්නේ ළමයි ක්‍රියාවක් නෙමෙයි. can කියන එකේ තේරුම පුළුවන් කියන එකනේ. එතකොට අපි මේ මොනවාද පුළුවන් කියන එකනේ එහා පැත්තෙන් ලියන්න ඕනේ. අන්න එහා පැත්තෙන් ලියන එක්කිනාටවත් මුකුත් නොකර base verb එකෙන් තියන්න ඕනේ. හරිද? ඔයාලට බෑ cans කරන්න, coulds කරන්න, mays, mights, shalls ඒක සම්පූර්ණයෙන්ම වැරදි එකක්. හරිද?
එන මේම සිංගියුලර් කියලා හැම වෙනස් කරන්න බෑ. මොකද මේ can කියන කෙනා හරි මේ ඔක්කොම හැම ඒ කියන්නේ plural ඊට පස්සේ ගත්තාම singular මේ දෙගොල්ලන්ටම කිසිම වෙනසක් නැතුව ඔයාට use කරන්න පුළුවන්. he can කියලා use කරනවා they can කියලා use කරන්න පුළුවන්. හරිද? වෙනසක් වෙන්නේ නැහැ. අකට s එකක් එහෙම එකතු වෙන්නේ නැහැ. ඔයාලට පේනවා මේ can වලින් ඒකෙන් පස්සේ තියෙන එක එයා හරියට ලියලා මෙතන මෙයා වැරදියට ලියලා. මෙහෙම ලිව්වොත් ඔයාලට වැරදි. ඊළඟට ගත්තාම ඔයාලට පේනවා මේ he should goes කියලා තියෙනවා. හරිද? මේකේ මොකක්ද වැරද්ද ළමයි? මේකේ වැරද්ද ඔයාලට පේනවා මේ should එක හරියට ලියලා. මේක හරි. හරිද? මේක හරි. මේක මේකත් හරි. මෙයා තමයි වැරදි. should එක හරියට තියලා. මොකද he කියලා අපිට shoulds කියලා දාන්න බෑ. හරිද? should නම් shouldම තමයි. මේගොල්ලෝ වෙනස් වෙන්නේ නැති අය. හරිද? මේගොල්ලෝ ඔයා මතක තියාගන්න මේගොල්ලෝ කීයටවත් වෙනස් වෙන්නේ නැහැ. මොන දේවත් වෙනස් වෙන්නේ නැති අය ඉංග්‍රීසි භාෂාවෙද. හරිද? goes කියලා තියලා. මේක හරිද ළමයි? මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඇයි මං කිව්වා මේගොල්ලොන්ගේ එහා පැත්තේ තියෙනවා නම් එයා හැමතිස්සෙම ඉන්න ඕනේ verb 1 එකකින් නැත්නම් base form එකකින්. මෙතන goes කියලායි ළමයි දාලා තියෙන්නේ මෙයා. එක්ක මෙයා හිතලා ඇති මේ goes එක මේ වාක්‍යය ඉස්සරහින් ඉන්නේ he නේ. මෙයා ඔන්න singular නිසා ඔන්න ළමෙක් හිතලා මෙහෙම දාන්න පුළුවන්. මෙයා singular නිසා මං එහෙනම් verb එක තියෙනවා අකට yes. goes. මෙතන දැන් should නැත්නම් කියලා හිතන්නකෝ. ඔන්න දැන් මෙතන should නැහැ. හරිද? ඔන්න මෙතන should නැහැ. එතකොට මේක හරි. he goes කියන එක හරි. මොකද go කියලා තියන්න බෑ. ඒක වචන පුද්ගලයෙක් එක්ක අගට es එකක් එකතු කරන්න ඕනේ. මේක පළවෙනි රූල් එක මම කියලා දීපු. හරිද? heත් එක්ක go තියන්න බෑ. goes තියන්න පුළුවන්. හැබැයි ඔයාලට පේනවා මේ දෙන්න අතරමැද්දට අමුත් එක්ක ඇවිල්ලා. අමුත් එක්ක ඇවිල්ලා කවුද මෙයා? මේ මොඩල් verb එකක් ඇවිල්ලා තියෙන නිසා ඔයාට බෑ goes කියලා මෙහෙම තියන්න. ඔයාට සිද්ධ වෙනවා මේ es කපලා මේ es කපලා නිකම්ම go තියන්න මෙන්න මේ වගේ. හරිද? he should go වෙන්න ඕනේ. හරි ඒක මේක සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? දැන් ඔයා පටලව ගනි මම මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. මේක හරි කියලා දාලා එහෙම එකක් තියෙනවා. මේ ටික මාක් කරමුකෝ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? මේ singular කතා, plural කතා modal verbsට අදාළ නැහැ. හරි අහංකාරයක් කෙනෙක් තමයි ඔය modal verbs කියලා කියන්නේ. හරිම අහංකාරයි. කිසිම වෙලාවක change වෙන්නේ නැහැ. එයාට ඕන විදිහට ඉන්න ඕනේ. එයාගේ ඉන්න verb එක ඒ විදිහටම, ඒ කියන්නේ එයාගේ verb එකට කිසිම වෙනසක් කරන්න බෑ ඔයාට. s කියලා එකතු කරන්න බෑ, ed එකතු කරන්න බෑ, es ඔයගේ එකතු කරන්න බෑ, ing කියලා මුකුත් එකතු කරන්න බෑ. එයා ඉන්න ඕනේ, එයාගෙන් පස්සේ ඉන්න ඕනේ verb එක base form එකේ කිසිම වෙනසක් නැතුව එයා ඉන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මේ wrong side වලට යන්න එපා. modal verbs ඒ වලට කැමති නෑ. මොකද මනික මේක එයාගේ rule එක. හරිද? මම හිතනවා ඔයාලට මේ modal verbs ලාගේ අහංකාර නීතිය ඔයාට තේරුණා කියලා. හරිද? ඊළඟට present perfect verbs versus past simple. මේ present perfect එකයි past simple එකේ තියෙන වෙනස මොකක්ද කියලා තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. හරිද? ඔයා කොහොමද තේරුම් ගන්නේ? වාක්‍යයක් දුන්නාම මේ වාක්‍ය past වලට අදාළ එකක්, මේක present perfect වලට අදාළ එකක් කියන එක කොහොමද තේරුම් ගන්නේ කියන එක. අපි බලමු. මොකක්ද past simple කියන්නේ? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අතීතයේදී වාක්‍ය එයා සම්පූර්ණයෙන්ම කළා ඉවරයි. ඒ කියන්නේ මේ මොහොත උදා වෙන්න කලින් දැන් ඔයා මොකක් හරි වැඩක් පටන් ගත්තා කියමුකෝ. දැන් ඔයා homeworks පටන් ගත්තා කියමුකෝ. ඒ homeworks ටික ඔයා පටන් අරගත්තා. ඒ වගේම තමයි ඔයා ඒ ටික සම්පූර්ණයෙන්ම කරලත් ඉවරයි දැන් මේ වෙනකොට. හරි මේ වෙලාව වෙන්න කලින් ඔයා සම්පූර්ණයෙන්ම කළා ඉවරයි. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම ඉවර කරපු ක්‍රියාවන් තියෙනවනේ. එන්නේ ඒවා ටික. ඒ කියන්නේ නිශ්චිත ටයිම් එකකදී ඔයා සම්පූර්ණයෙන්ම ඉවර කළා. ඔයා ඊයේ ඉවර කරා. හරිද? I finished my homework. හරිද? yesterday. මම ඊයේ ඔක්කොම මගේ homework finish කළා දැන් ඉවර කළාම දැන් ඔන්න ඔයා දැන් ඉවර කළාම දාලා ඉවරයි. හරි. අන්න ඒ ක්‍රියාවන් යන්නේ past simple වලට. ඒ කියන්නේ අතීත කාල ක්‍රියාවන් විදිහට. බලන්න මම example එක දීලා තියෙනවා I saw him yesterday.
yesterday කියන්නේ ඊයේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් දැන් ඊයේ මේ දේ වෙලා ඉවරයි. මම දැක්කා ඔහුව ඊයේ. එතකොට සම්පූර්ණයෙන්ම ඔයා දැන් ඊයාව ඊයේ දැකලා ඉවරයි. අය මේ ඔයා දැන් මේ දකින දෙයක් ගැන නෙමෙයි කියන්නේ. ඒක ඉවරයි. හරිද? ඊළඟට present perfect වලට එද්දී මේක තමයි මේ past action with connection to now. ඒ කියන්නේ මෙහෙමයි. මම ඒ කියන්නේ මේ ඒකේ අර්ථය කියන්නේ මේ ඔයා දැන් ඒ කියන්නේ ඒ දේ past action එකක්. ඒ කියන්නේ ඔයා දැන් කරපු දෙයක්. හරිද? දැන් ඔයා හිතන්න දැන් මේ මොහොතේ දැන් ඔයා ඉන්න ඔයාගේ මේ මොහොත තියෙනවා. හරිද? at the moment මේ මොහොත. හරිද? ඔයා දැන් අද උදේ මොකක් හරි දෙයක් දැක්කා. හරි කාව හරි ඔයා පාරේ යන ගමන් දැක්කා. ඔන්න කියනවා I have seen him today morning කියලා හරි කියන. කියන්නේ මම ඔහුව දැක්ක අද උදේ දැක්කා නැත්තම් දැකලා තියෙනවා. අද උදේ දැකලා තියෙනවා. හරිද? ඔන්න දැන් මම උදේ දැකලා. හරිද? ඉන්නේ ඒ වගේ දෙයක් ගැන කියද්දී ඒ කියන්නේ දැන් අතීතේ හැබැයි ඔයා දැන් මේ වර්තමානයටත් ඒක සම්බන්ධ කරනවා. හරිද? වර්තමානයටත් සම්බන්ධ කරනවා. ඔයා මේ දේ කරලා තියෙනවා. හරිද? ඔයා මම මේ උදේ මම මෙයාව දැකලා තිබ්බා. දැකලා තියෙනවා. මම මෙයාව දැකලා තියෙනවා උදේ. අන්න එහෙම කියනවා. හරිද? සමහරක් වෙලාවට ඒක ඔයා තාම කරන ගමන් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ගත්තාම ළමයි මේකට වඩා මම කලින් ගත්ත උදාහරණයට වඩා ගත්තොත් ඔයා හිතන්න ඔයා තාම හෝම්වර්ක් දැන් ඊයේ තාම ඔයා හෝම්වර්ක් එක කරන ගමන්. හරිද? දැන් ඊයේත් ඔයා ටිකක් කළා ඔයාට මොකක් හරි කම්මැලි හිතිලා ඔයා ඊතුරු හෝම්වර්ක් ටික අද උදේත් තියා ගන්නවා. හරිද? එතකොට මොකක්ද කියන්නේ? I haven't finished yet it. ඒ කියන්නේ I haven't finished my homework yet. මගේ ගෙදර වැඩ මම තාම ඉවර වෙලා නැහැ. ඒ කියන්නේ ඔයා ඊයේ තමයි පටන් ගත්තේ. හැබැයි ඔයා ඒක දැන් තාම ඉවර කළාද? නෑ. ඒක ඉවර කළා නෑ. තාමත් ඔයා ඒක කරන ගමන් ඉන්නේ. කරන ගමන් කියන්නේ ඔයා තාම ඒක කළත් නැහැ. තාම කළා ඉවර වෙලත් නැහැ. හරිද? අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ අදහස් වෙන්නේ. past action එක connect වෙනවා මේ දැන් වර්තමානයේ දෙයටත්. හරිද? දැන් ඔයා බලාගෙන ඉනවා දුදේ අයියෝ මම ඊයේ දැන් පටන් ගත්ත එක තාම ඉවර කරලා නැහැ. අයියෝ තාම මම කරලා නැහැ. ඔන්න ඔහොම කියනවා. මම තාම ඉවර කරලා නැහැ. ඔයාලට මේක අඳුර ගන්න ලේසි දෙයක් තමයි ළමයි. past simple එකක් නම් මම කිව්වා අනිවාර්යයෙන්ම නිශ්චිත time එකක් තියෙනවා. අනිවාර්යයෙන් ඒකට අදාළ වෙන නිශ්චිත time එකක් තියෙනවා. එක්කෝ yesterday නැත්නම් last week, last weekend අපි කිව්වා තව තියෙනවා. තව words තියෙනවා. අපි කතා කළා නේද? past අපේ මොකද lesson එකේදී අපි past tense එකේ lesson එකේදී අපි මේ time periods ගැනත් කතා කළා. ago තව මොනවද? in කියලාත් කතා කළා. අපි year එකක් එක්ක තියද්දී අපි year එකක් month එකක් එක්ක වගේ තියද්දී කියන්නේ year එකක් එක්ක කියද්දී අපි in use කළා. in 2010 ඔන්න වගේ මත use කළා. ago එක පාවිච්චි කරන්න පුළුවන් 5 years ago 10 years ago වගේ කලින් වෙච්ච දෙයක් ගැන. මෙන්න මේ වගේ තියනවා නම් දැක්කොත් මේ වගේ words ටිකක් අන්තිමට word වලින් එකක් අන්තිමට තිබ්බොත් ඔයාගේ sentence එක අග last week, last day, last day, last weekend, last vacation මේ වගේ දෙයක් තිබ්බොත් හරි yesterday නැත්නම් ඊයේ නැත්නම් ago in මේ වගේ දෙයක් තිබ්බොත් in කියන්නේ ළමයි මේ ඇතුළ කියන අර්ථය නෙමෙයි මේකේ අදහස දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපි වර්ෂයක් තියද්දී year එකක් තියද්දී අපිට පුළුවන් මේ in 2010 හරිද නැත්නම් in 2021 ඔන්න වගේ තියන්න පුළුවන් අදාළ වර්ෂයක් in එකක් use කරගෙන ඒ වායේ තියෙනවා past simple එකට අතීතයේ සිදුවෙච්ච දෙයක් ඔයාලට නිශ්චිත කාලයක් පෙන්වන්න use කරන්න පුළුවන් ඒ විදිහට. හරිද? මම හිතනවා ඔයාලට තේරෙනවා past simple එකක් අපි කොහොමද වාක්‍යයකදී හිස්තැන් පුරවන දෙයකදී කොහොමද අඳුරගන්නේ කියලා. present perfect වලට එද්දී මම කිව්වා ඔයා අතීතයේ කරපු දෙයක් තාමත් ඔයා ඒක කරන ගමන් ඒ කියන්නේ කරන ගමන් කියන්නේ ඔයා තාම ඒක සම්පූර්ණයෙන් already ඉවර වෙලා
නැහැ. already ඉවර වෙලා නැහැ. ඔයාට සිද්ධ වෙනවා තාමත් ඒක කරන ගමන් කියන්නේ අතීතයේ වෙච්ච දේ ඔයා තාමත් වර්තමාන දේට එකතු කරගෙන යනවා. හරිද? තාමත් තාම කළත් නැහැ සමහරක් වෙලාවට කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාට පුළුවන් යූස් කරන්න ever, never, already, just, yet මේ මොහොතේදී ඒ වගේ දේවල්. මොකද්ද ළමයි මේ present perfect එකේ මේ structured එක has or have අපිට use කරන්න පුළුවන්. හරිද? මොකද මේ දෙක තමයි ඒකේ has or have use කළා. ඊට පස්සේ plus මේ දෙකටම ඒ කියන්නේ has use කරන්නේ කාටද? has use කරනවා singular nouns වලට. ඒ කියන්නේ ඒක වචන නාම පද වලට. have use කරන්නේ කාටද? plural nouns වලට. ඒ කියන්නේ බහුවචන නාම පද වලට. අයි ඒකත් අපි plural විදියට හඳුනන නිසා තමයි මෙහෙම have කියලා ඇවිල්ලා තියෙන්නේ. එයාට කවුද එකතු කරන්නේ ළමයි? verb එකේ කවුද එකතු කරන්නේ? past participle එකයි එකතු කරන්නේ. කවුද? past participle. past participle කියන්නේ කවුද ළමයි? verb 3 කියන එකේනා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් go ගන්නවා. go එකේ past එක මොකක්ද? go එකේ past එක went. හරිද? ඔන්න go එකේ past එක මොකක්ද? went ඔන්න ලිව්වා. හරිද? ඊට පස්සේ ඔයා දන්නවා දැන් verb 3 කියලා නැත්නම් past participle කියලා තව එකක් තියෙනවා. හරිද? past participle එක මොකක්ද ළමයි මේ go එකේ? past participle එක දැන් when කියන්නේ past එක. past participle මොකද්ද? go, went, gone. මොකද්ද? go, went, gone. gone කියලා කියන්නේ go එකේ past participle එක. එතකොට මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති. එතකොට අපි use කරන්න ඕනේ ඔයා එතකොට use කරන්න ඕනේ මෙන්න මේ තුන්වෙනි verb එක. හරිද? past participle verb එක. gone කියන එක. went එක use කරන්නේ නැහැ. go එක use කරන්න බෑ. තුන්වෙනි එක තමයි use කරන්න ඕනේ. past participle එක. හරිද? has have එක past participle verb එක past participle වුණාම ඔයාට already මේ present perfect එකේ අදාළ structure එක හැදෙනවා. අගට ඒ වාක්‍ය අගට මෙහෙම today, ever, just now, yet, already වගේ තිබ්බොත් සාමාන්‍ය මේ already කියන එක ළමයි මේ ගොඩක්ම ඔය මේ වගේ ඒවා එන්නේ. yet එක already කියන එක සාමාන්‍යයෙන් එනවා. මේ yet කියන එක සාමාන්‍යයෙන් ළමයි negative side එකෙන් තමයි එන්නේ. හරිද? මම තාම කරලා නැහැ. yet කියන්නේ තාම කියන එකනේ. කරලා නැහැ කියන එක negative side එකෙන් තමයි එන්නේ. හරිද? දැන් never කියන්නේත් මම ඒ දේ කළාම නැහැ කියන අර්ථය වගේ. මම මේ දේ කළාම නැහැ කියන අර්ථය. එතකොට not එන්නේ. ඒක සාමාන්‍යයෙන් යන්නේ මේ විදිහට. මේවා සමහරක් වෙලාවට දැන් yet කියන එකේ අන්තිමට එනවා. just කියන එකේ මෙහෙම just now කියලා එකතු මෙහෙම එන්න පුළුවන්. already කියන එකේ ළමයි සාමාන්‍යයෙන් ඔයා දැකලා ඇති මෙයා ගොඩක් වෙලාවට දැන් ඔයා හිතන්නකෝ දැන් මෙහෙම sentence එකක් දෙනවා. හරිද? මේ sentence එක දුන්නාම මේ sentence එකේ මැද්දේ ඔන්න subject එක මෙතන ඉන්නවා. හරිද? ඔන්න ඔතන subject එක ඉන්නවා. verb ඔයාලා මෙතන හිතනක් දීලා ඔන්න දැන් මෙතන වරහණක් තියෙනවා. වරහණ ඇතුළෙත් එකක් තියෙනවා. එහා පැත්තේ මෙතන ඔයාලට දීලා තියෙන already කියලා ලියලා තියෙනවා. මොකක් ඔයා සම්පූර්ණ ඔන්න මම ඒක ලියන්න වෙනම already කියලා වරහණෙන් පස්සේ ලියලා තියෙනවා. මෙහෙම කෙලින්ම already කියලා තියෙනවා. ඔන්න ඔහොම already කියලා මට අකුරු මෙතන මේගුණා කමන්නේ. ඔයා දන්නවනේ අකුරු මොනවද කියලා. already කියලා ලියලා තියෙනවා. එහා පැත්තේ තොන්න හිස්තනක් දීලා තියෙනවා. හරිද? එතකොට ඔයා කොහොමද මේ හිස්තැන පුරවන්නේ? ඔයා දැනගන්න ඕනේ මේ විදිහේ මැද්දේ already කියලා තිබ්බොත් ඒකේ තේරුම තමයි මේ sentence එක present perfect එකෙන් එන වාක්‍යයක් කියන එක. එතකොට ඔයාලා කෙලින්ම දාලා දෙන්නේ subject එක හඳුනගත්තා. subject එක singularද pluralද කියලා හඳුනගත්තා. අදාළ විදිහට has have දැම්ම. මේකේ already වලින් පස්සේ මෙතන verb කවුද? 3 එක තියන්න තියෙන්නේ.
මං හිතනවා ඔයාට ඒක තේරුණා කියලා. විශේෂයෙන්ම මේ පාර්ට් එක ඇත්තටම වැදගත්. සමහරක් අය පටලව ගන්නවා මේ කොටස already කියලා මෙහෙම මැද තිබ්බාම මෙහෙම දෙනවා. සමහරක් වෙලාවට already කියන එක මේ වගේ මැද්දේ තමයි එන්නේ. සමහරක් වෙලාවට මෙතන නෙමෙයි ළමයි වරහණ එන්නේ මේ මෙන්න මේතන තමයි වරහණ එන්නේ. verb 3 එකෙන් පස්සේ මොකද verb එක එන්න ඕනේ මෙතනටනේ. නැත්නම් මෙතනට නෙමෙයිනේ. මේ අවස්ථාවවලදී එනවා. හරිද? මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා පැහැදිලිව. තේරුණ නැත්නම් ආයෙ බලන්න. විශේෂයෙන්ම මෙහි words වලට ලොකු අවධානයක් දෙන්න. හරිද? අපි යමු ඊළඟට 6 වෙනි rule එක. 6 වෙනි rule එක අම්මෝ මම දැකපු ගොඩාක්ම අය පටලව ගන්න තැනක් තමයි ඔය ing form එක කියලා කියන්නේ. හරිද? මොකද මේ ෆෝම් එක ගත්තාම ළමයි සමහරක් ළමයින්ට හරියට තේරුම් ගන්න බෑ. ළමයිට නෙමෙයි ගොඩක් ලොකු අයට උනත් තේරුම් ගන්න බෑ මම මේ කොහොමද මේක පාවිච්චි කරන්නේ. ස්පීකින් වලදී හැම ගොඩාක් අය පටලව ගන්න තැන තමයි ඔය ing ෆෝම් එක කියන්නේ. හරිද? දැන් normally ing ෆෝම් එකෙන් ඔයගොල්ලෝ දන්නා ඒකේ සිංහල තේරුම ගත්තොත් අපි normal කියන මිශ්‍ර ක්‍රියා මොකද්ද මිශ්‍ර ක්‍රියා මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාව මම හිතන්නේ මිශ්‍ර ක්‍රියාද මිශ්‍ර ක්‍රියා වෙන්න ඕනේ ing එකෙන් දැන් අර කියන්නේ අර මේ මොකද්ද කරමින් සිටියා බලමින් සිටියා නටමින් සිටියා මින් ප්‍රත්‍යක් එකතු වෙන හැම එකක් කියන්නේ අන්න ඒක ing ෆෝම් එකෙන් කියන්නේ ඒක කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට ළමයි ඒක වැරදි. ඒක විතරක්ම නෙමෙයි ඒකේ අර්ථය. ing කියලා verb එකක් අවසානයේට තියෙනවා කියන්නේ ඒ කියන්නේ verb එකක් අගට තිබ්බොත් මොකක් හරි සමහරක් ඒවල තියෙනවා ඒකේ තේරුම් සම්පූර්ණ එක වචන. ඒ කියන්නේ දැන් swimming කියන්නේ පිහිනිය. දැන් මම ඔයාලට පෙන්නුවා මෙහෙම swimming. ඒකේ තේරුම පිහිනීම. පිහිනමින් කියන එක නෙමෙයි. අන්න ඒ වගේ අපිට ඒක noun එකක් විදිහට ඒ විදිහට යූස් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතුවා මේකත් ඇත්තටම ඔයගොල්ලෝ ගොඩක් පටලව ගන්න නිසා රූල් එකක් විදිහට මම ඒක ගේනවා කියලා. අපි බලමු මේකේ යූසේජ් මොනවාද කියලා. හරිද? පළවෙනි එක තමයි හැමෝම දන්න දෙයක් continuous tense එක. simple continuous, past continuous, future continuous වලදී අපි normally use කරන එකක් තමයි ඔය ing form එක කියන්නේ. හරිද? I am eating, she was sleeping. දැන් මේකේ තේරුම මොනවද? I am eating කියන්නේ මම කන ගමන් ඉන්නේ. ඔන්න ඔහම කියන්න පුළුවන්. she was sleeping ඇය නිදාගමි හිටියේ කියලා ඔන්න ඔහම කියනවා. හරිද? අනේ ඒ වගේ දේවල් වලට අපි ing use කරනවා කියලා දන්නවා. අනික අපි දන්නවා දැන් mainly ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි සමහරක් අය ගොඩක් අය දන්නේ නැහැ මේ ing use කරන structured එකව. හරිද? ing use කරනකොට ළමයි අපි සාමාන්‍යයෙන් be verb එකක් එක්ක තමයි ing use කරන්න ඕනේ. හරිද? be plus verb එක තියෙන්න ඕනේ ing වලින්. මේක තමයි ළමයි ලොකුම grammar rule එක. මේක තමයි ළමයි ලොකුම grammar rule එක. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ ing form එක use කරන එක ගැන. හරිද? be verb එකත් එක්ක verb ing. ඉස්සලා දැනගන්න එපා මොනවද be verbs කියන්නේ කියලා. අපි be verbs කියලා කියන්නේ ළමයි present එකේදී අපි be verbs තුනක් ගැන ඉගෙන ගන්නවා. මොනවාද ඒ තුන? අපි බලමු. am හරිද? ඊට පස්සේ අපි කතා කරනවා is, am, is. ඊළඟට am, is, are කියන මෙන්න මේවා be verbs present කාලය කියන්නේ වර්තමාන කාලයේදී use කරන be verbs ටික තමයි ඔය am, is, are කියන්නේ. past එකට එද්දී ඔය past එකේදී use කරනවා ළමයි be verb එක විදිහට was and were. මොකද්ද? was and were. were. was and were. okay. ඊළඟට future වලට එද්දී අපි use කරනවා be verbs විදියට මොනවාද? will. සමහරක් වෙලාවට අපි use කරනවා shall. නේ? මොන අවස්ථාවේදී අපි shall use කරන්නේ? shall අපි use කරනවා ළමයි noun එක විදිහට ඉස්සරහා හිටියෝ සමහරක් වෙලාවට විතරයි.
I සහ V වලට. හරිද? I සහ V වලට sorry. I සහ V වලට අපි shall එක use කරනවා. ඒනට ගොඩාක්ම use කරන්න අපි will. මෙන්න මේවට අපි කියනවා ළමයි be verbs කියලා මෙතනදී mainly use වෙන්නේ. මේ be verbs වලින් පස්සේ ඒ කියන්නේ මේ am is are was were will shall වලින් පස්සේ තමයි අපිට මේ ing form එකක් තියන්න පුළුවන්. මේගොල්ලොන් ඇරෙන්න කිසිම වෙන කෙනෙක් එක්ක ing එකක් තියන්නේ verb එකක් විදිහට. ඒක හොඳට මතක තියාගන්න. ක්‍රියාවක් විදිහට තියාගන්න බෑ. මෙන්න මේ am is are was were will shall කියන අයගෙන් පස්සේ ing form එකක් හැරෙන්න ක්‍රියාවක් විදිහට මේගොල්ලොන් වැරෙන වෙන කාටවත් තියාගන්න බෑ ing කියලා. මේ මොන ෆෝමැට් එකක්ද මේක මේ ඔයාට verb එකක් හදද්දී. ඒ කියන්නේ ක්‍රියාවක් නැත්නම් action එකක් හදද්දී ඕන වෙන ෆෝමැට් එක තමයි මෙන්න මේක. ඒක හොඳට මතක තියාගන්න ඕන එකක් ing ෆෝම් එකක් ගොඩනගෙන විදිය. තව එකක් ළමයි මම මෙතන මට මතක නැහැ තව ඉස්සරහට මේ රූල් එක තියනවද මේක දාලා තියනවද කියලා මම නැත්නම් මට කියලා දෙන්නත් පුළුවන්. දැන්ම කියලා දෙන එක ලේසි. තව එකක් තමයි ළමයි මේ ඔයා දන්නවා මම මේක වෙනම එකක් විදියට කියලා දෙන්නම්කෝ. දැන් යටින් මම කියලා දෙන්න. ඔයා දැකලා ඇති සමහර sentence ඔයාගේ paragraph එකේ මෙහෙම ඔන්න දැන් sentence එක යනවා. හරිද? sentence එක යනවා මෙතන දැන් මේක හිතන්නකෝ blank එකක් කියලා. ඔන්න මෙතන තමයි subject එක තියෙනවා. හරිද? ඔන්න මෙතන subject එක තියෙනවා. මෙතන blank එකක් කියන්නේ හිස් තැනක්. ඊට පස්සේ වරහණක් ඇතුලේ ළමයි තියෙනවා. ඔයා දැකලා ඇති ඔයා කන්ෆියුස් වෙලත් ඇති සමහරක් වෙලාවට මේ මට වෙච්ච එක්ස්පීරියන්ස් වලින් වගේ තමයි කියන්නේ. මම සමහරක් වෙලාවට මේක මේ ගොඩක්ම ගත්තොත් කන්ෆියුස් වෙලා තියෙනවා. කන්ෆියුස් වෙලා තියෙන පස්සේ දැනගත්තයින් පස්සේ තමයි මට මේක ඊසි වුනේ. වරහණ ඇතුලේ B තියෙනවා. B තියෙද්දී මෙතන මේ වරහණට ඒ කියන්නේ sorry මේ blank එකට අපි මොකද්ද use කරන්නේ? මේ B කියන එකේ අර්ථය ළමයි වෙන මුකුත් නෙමෙයි. මොනවාද එහෙනම්? B කියන එකේ අර්ථය මෙන්න මේ forms ටික. මොනවාද? am is are be verbs ටික ගැන ඔය කියන්නේ. am the is the are the was the were the නැත්තම් will the shall the. හරිද? ඕතනින් එකක් තමයි ළමයි උතර හිස්තැනට එන්න ඕනේ. එතකොට මේ හිස්තැනට එන එක්කෙනා ගැන අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේ සබ්ජෙක්ට් එක දිහා බලලා සහ අනිත් එක ඔයා මේ වාක්‍ය හොඳට කියලා බලන්න ඕනේ. සමහරක් වෙලාවට මේක අතීත එකක් නම් ඔයාට පෙනෙයි. මම අර කලින් කිව්වා වගේ yesterday, ago, last මොකක් හරි word එක. ඒ කියන්නේ time period එකක් ගැන සඳහන් වෙලා ඇති. period එක නෙමෙයි time එක. specific time එකක් සඳහන් වෙලා ඇති අතීතයේ වෙච්ච දෙයක් නම්. future එකක් නම් කියන්නේ අනාගතයේ වෙන්න දෙයක් නම් ඔයාට tomorrow, next day ඒ වගේ දේවල් ගැන තියලා තියෙන්න පුළුවන්. වර්තමාන කාලේ වෙන දෙයක් නම් ඔයක නම් normal විදිහට තියෙනවානේ always, usually ඒ වගේ වචන අගට තියෙනවා නම් ඒක present tense එකට අදාළ වෙන්න පුළුවන්. එතකොට ඒව බලලා සම්පූර්ණ වාක්‍ය කියවලා බලලා අදාළ subject එක මොකක්ද? subject එකේදී අපි බලන්න ඕනේ මොනවද ළමයි? එයා singular ද නැත්නම් plural ද කියන එක අපි බලන්න ඕනේ. මොකද මේ singular plural අනුව be verbs වෙනස් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ be verbs වල අපි am use කරන්නේ I වලට විතරයි. නේ? I am. is use කරනවා singular nouns වලට. ඒ කියන්නේ he, she, it වගේ අයට. ඒ කියන්නේ ඔහු අය ඊට පස්සේ තව තනි නමකින් ඉන්නවා නම් කමල් ඊට පස්සේ mother, father ඔය වගේ ඒවට use කරන්නේ is. are use කරනවා plural nouns වලට. බහුවචන නාම පද වලට. ඊට පස්සේ past එකේදී අතීත කාලේ දෙයක් නම් අපි use කරනවා was use කරනවා singular noun වලට. I, he, she, it මේ ඔක්කොටම use කරන්නේ was. I එක use කරනවා was වලට විශේෂයෙන්ම කියන්න ඕනේ. I එක use කරනවා was. හරිද? word use කරන්නේ නැහැ. were එකේදී අපි use කරනවා plural noun. බහුවචන නාම පද. මොනවාද බහුවචන නාම පද? you, they, we,
ඊට පස්සේ children, people මේ වගේ ඒ කියන්නේ බහුවචන නාම පදවලට අතීතයේ වෙච්ච දෙයක් නම් were කියලා use කරනවා. හරිද? ෆියුචර් එකක් නම් ඔයාලට පුළුවන් කෙලින්ම will දාන්න ගොඩක්ම shall දාන්න නැතුව පුළුවන් තරම් will දාන්න බලන්න. හරිද? මොකද අනාගතේ වෙන දෙයක්. අනික ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාලට එතකොටත් පේනවා ළමයි ඔයා මේ වාක්‍යයේදී ඔයාගේ එක්සැම්පල් කියන්නේ එක්සෑම් එකේදී මේ be verb එකෙන් පස්සේ කීයටවත් තව verb එකක් නැහැ. හරිද? තව ක්‍රියාවක් නැහැ. එහෙම ක්‍රියාවක් තිබ්බොත් මොකද? වැරදි. ක්‍රියාවක් තියෙනවා නම් තියෙනවනේ කවුරු විදිහට? ing ෆෝම් එකක් විදිහට. හරිද? ඔන්න මම ඔයාට ඒක ගැන කියලා දුන්නා. මං හිතනවා ඔයාට මේක තේරුණා කියලා. හරිද? ඒක ඇත්තටම ලොකු පාඩමක්. මං හරිම සරල විදිහට ඔයාට කියලා දුන්නා. තේරෙනවා කියලා හිතනවා මේ කොටස් ටික. මොකද මේක ඉතාම වැදගත්ම කොටසක් නිසා ඔයගොල්ලන්ට ඉක්මනින්ම ඒ කියන්නේ ලකුණක් ගන්න පුළුවන් කොටසක් තමයි මම ඔයාට කියලා දුන්නේ. මොකද ඔය be verb ing කියන එක ළමයි සාමාන්‍යයෙන් එන එකක්. මේ pattern එකනේ ඔයා දැකලත් ඇති. මේ pattern එක එන එකක්. ඊට පස්සේ ගත්තාම ළමයි අපි බලමු ඊළඟ එක gerund and noun. ඒ කියන්නේ ළමයි අපිට මේ ing form එකක් මේ විදිහට use කරන්න පුළුවන්. verb එක කියන්නේ නාම පදයක් විදිහට gerund එකක් කියලා කියන්නේ ළමයි දැන් මේ විදිහටම ing form එකක් දාලා අපි හදනවා නම් මොකක් හරි verb එකක් එක්ක ඒක සම්පූර්ණයෙන් මුලට හරි ඒ කියන්නේ verb එකක් නැතුව ක්‍රියාවකට නැතුව use කරනවා නම් ඒක දැන් මෙතන swimming කියන එකේ අර්ථය පිහිනනවා පිහිනමින් කියන එක නෙමෙයි. දැන් මෙහෙම swimming is fun. පිහිනමින් එක fun එක. ඒක ගැලපෙන්නේ නැහනේ ළමයි නේද? කීයටවත් ගැලපෙන්නේ නැහැ. ඒතර මෙතන අදහස මොකද්ද? ස්විමින් කියන එකේ අදහස පිහිනීම. මේ වගේ දැන් ඔයාට දැන් running කිව්වම ඒක දුවමින් නෙමෙයි. දැන් කිසිම be verb එකක් නැතුව ළමයි මේ විදිහට be verb එකක් මම කලින් කිව්වා be verb මොනවාද කියලා. ආයේ මගෙන් අහන්න එපා. මේ මොනවාද මේ be verb කියලා මමතක කරන්න එපා. කලින් මම කියලා දුන්නා. note එකක් දාගන්න. හරිද? be verb එක ගත්තාම මේ be verbs එක ing form එකක් තියනවා ඇරෙන්න අපිට මේ be verbs නැතුව ing form එකක් තියන්න පුළුවන් එකම විදිහ තමයි ඔය gerund එකක් හරි noun එකක් හරි කියලා කියන්නේ වාක්‍යයක් ඉස්සරහා තියන්න පුළුවන්. දැන් running කිව්වම එක අර්ථයයි. දිවීම කියන අර්ථය. he is running කිව්වොත් ඔහු දුවමින් ඉන්නවා කියන එක ඔහු දුවමින් ඉන්නවා. ඒ අර්ථය තමයි එතන අර්ථය. හැබැයි running කියන එක මුලට ආව දිවීම කියන එක තමයි එතන අර්ථය. දැන් මෙතන swimming is fun. පිහිනීම fun එකක්. ඔන්න දැක්කද? පිහිනීම fun එකක්. අන්න ඒක swimming කියන එක noun එකක් හරි නැත්නම් gerund එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඔයාට ඒක පේනවා. ඔයාට දැන් ඒක මම හිතනවා තේරෙනවා කියලා. after certain verbs සමහරක් verbs වලින් පස්සේ ඔයා දැකලා ඇති මේ ක්‍රියාව තියෙනවා. ඒ ක්‍රියාව විස්තර කරන කියන්නේ ක්‍රියාව විස්තර කරනවා කියන්නේ මේ ක්‍රියාව විස්තර කිරීමකට හරි වගේ වෙන්න පුළුවන්. verb එකෙන් පස්සේ එනවා. මේ බලන්න I enjoy reading. දැන් මෙතන reading කියන්නේ කියවීමෙන්. කියවමින් කියන එක නෙමෙයි. කියවීමෙන්. I enjoy reading. මම විනෝද වෙනවා කියවීමෙන්. තේරුණාද? අන්න ඒ වගේ දේවල්. මේ බලන්න enjoy. ඊට I avoid smoking. මම වැළකෙනවා I avoid smoking. මම වැළකෙනවා smoking කරන එකෙන් වැළකෙනවා. ඒ කියන්නේ ධූමපානයෙන් වළකිනවා. අන්න ඒ වගේ තේරුණාද? ඒ වගේ මෙන්න මේ enjoy avoid mind වලින් පස්සේ එන අවනං verb එකක් සමන එක ing වලින් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක තමයි අනිත් එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් ඔලර් ලෙවල් කරන කෙනෙක් නිසා ගොඩක්ම වැදගත් දෙයක් තමයි කියන්නේ මම කියන්නේ අනිත් ඒවා වැදගත් නැහැ කියලා. මෙන්න මේකයි continuous tense එකයි ඊට පස්සේ මේ after preposition කියන එකයි ගොඩක්ම වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි ඔයා paragraph එකක් ලියද්දී essay එකක් ලියද්දී ඊට පස්සේ fill in the blanks වලදී හිස්තැන් පුරවද්දී ඔයා පටලව ගන්න තැනක් තමයි මේක. ඔයා දැකලා ඇති මටත් මේ වැරදිච්ච තැන් මම ඒකයි මේ experience එකෙන් මගේ experience එකෙන් ඔයාලට මේ කියලා දෙන්නේ. ඔයා දැකලා ඇති සමහරක් ඒවා මොනවාද prepositions කියන්නේ ළමයි? ඉතලා ඒක දැනගන්න බෑ. prepositions කියලා කියන්නේ සිංහලෙන් ගත්තොත් නිපාත පද.
හරිද? අපි දන්නවා එන ගොඩක් නිපාත පද තියෙනවා. ඒ වගේ තමයි ඉංග්‍රීසි වලද අපි දන්නවා පාවිච්චි කරනවා in on under එකේ ඉඳලා ඊට පස්සේ above ඊට පස්සේ below ඒ ටික ඊට පස්සේ ගත්තාම තව තියෙනවා එන ගොඩක් තියෙනවා. at ඊට පස්සේ before after ඔන්න ඔය හැම එකම තියෙනවා. ඔය ඔක්කොම overall ගත්තාම ඒව ඔක්කොම prepositions. හරිද? preposition වලින් පස්සේ ing form එකක් අනිවාර්යයෙන්ම වෙන්නම ඕනේ. ඒක හොඳට මතක තියාගත යුතුයි කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් 10ක් විදියට ගත්තාම normal එකක් බලමු අපි before after කියන එක නේද? දැන් ඔයා සමහරක් වෙලාවට ඔය before කියලා පටන් ගද්දි මොකක් හරි එක. හරිද? before කියන්නේ මොකක්ද ළමයි? පෙරනේ. එතකොට අපි කොහොමද කියන්නේ රාත්‍රියට නිදා ගැනීමට නිදාගන්න යාමට පෙර කියලා. before going මොකක්ද වඩ තේරුනේ verb එක ing වෙලා ඔන්න before එකෙන් පස්සේ before going to the bed and before going to the bed මම ඇඳට යන්න පෙර හරිද before going වෙලානේ before වලින් පස්සේ ing form එක after වලින් පස්සේ ing form එක after eating කෑමෙන් පස්සේ යන්න පෙර before going ඊට පස්සේ මෙතන at playing හරිද ඊට පස්සේ ඔයා දන්නවා තව තියෙනවා without එක විශේෂයෙන්ම without එකත් එක්ක අපි verb ඒ කියන්නේ without එක එහා පැත්තෙන් verb එකක් තියද්දී අපි දාන්නේ ing without using this word මේ word එක use කරන්න පෙර use කරන්නේ නැතුව without using before using after using at using නැත්තම් අපි බලමු ඕන තරංකකදී ඒ වගේ අවස්ථාවලදී preposition එකක් එනවා නම් මතක තියාගන්න ඕනේ එකම එක දේ මොකක්ද ing form එකෙන්ම වෙන්නම ඕනේ හරිද ඒක මතක තියාගන්න ඕනේ මොකද ඒක තමයි ඇත්තටම මාරම් විදිහට වටින්නේ හරිද ඒ කියන්නේ වටින්නේ කියන්නේ ළමයි මේක ඇත්තටම ගොඩක් ළමයි තේරුම් ගන්න නැති දෙයක් විශේෂයෙන්ම O levels ළමයින්ට එහෙම මේක ටිකක් අමාරු වෙන කොටසක් නිසා ඒගොල්ලෝ එක්සෑම් එකට දාන්න ප්‍රමාණය වැඩි මේක ඒක නිසා ඔයා මතක තියාගන්න after prepositions වලට පස්සේ අර මං කිව්වේ ඔය before after without වගේ අනන්තවත් තියෙනවනේ ගොඩාක් තියෙනවා ගොඩක්ම ගත්තාම මේ ඔය words තුන තමයි ගොඩක්ම use කරන්නේ ඒගොල්ලෝ. හරිද? ඔය without keep කියන එකත් ළමයි මේ keep වලින් පස්සෙත් අපිට තියන්න වෙන්නේ ing form එක. හරිද? keep එක. ඔන්න මම words ටිකක් දාන්නම්කෝ. මෙන්න මේ keep කියන එකෙන් පස්සේ. හරිද? keep කියන එකෙන් පස්සේ උඩටම ගිහිලා. keep එකෙන් පස්සේ. හරිද? ඊට පස්සේ ගත්තොත් මං කිව්වා වගේ without WITHOUT හරිද without වලින් පස්සේ හරිද ඊළඟට ගත්තාම after වලින් පස්සේ හරිද සරි ආඩ මම සතේ නොදන්නේ after වලින් පස්සේ ඊළඟට ගත්තාම before වලින් පස්සේ වලට මම කලින් කිව්වා මේ වගේ දේවල් වලින් පස්සේ ඊට පස්සේ ඔය at මම example එකකට දෙන්න I am good at playing guitar හරිද ඔය at වලින් පස්සේ මේ වලින් පස්සේ මොනවද verb එක වෙන්න ඕනේ ing form එකෙන් තියන්න ඕනේ මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා අද ඉඳන්වත් මේ කොටස නම් වරද්දන්න එපා preposition වලින් පස්සේ අනිවාර්යයෙන්ම ing නැත්නම් නිපාත පද. හැබැයි සිංහලෙන් නිපාත පද කිව්වට ඔය ඒ නිපාත පදම ගොඩක් වෙලාවට use කරනවා එහෙම කියන්නේ අපිට ඒකටම අදාළ වෙන ඉංග්‍රීසි මේවා සමහර වෙලාවට නෑනේ නේ. එතකොට ඉංග්‍රීසි වලදී අපි use කරන ඒවා වෙනස්. ඒ preposition වලින් පස්සේ මතක තියාගන්න ඕනේ ing form එක use කරන්න. මේක ඉතාම වැදගත් කොටසක්. ඉතින් ඒකමයි මම මේක ගෙනාවේ. හරිද? ඊට පස්සේ අපි දැන් 7 වෙනි එකට යන්න කලින් මම හිතනවා ඔයගොල්ලන් බ්‍රේක් එකක් අරගෙන මේක පෝස් කරලා මොනවා හරි කාලා බීලා නිකන් ඩ්‍රින්ක් එකක් ළඟ තියාගෙන බොන ගමන් ස්නැක් එකක් ළඟ තියාගෙන කන ගමන් ඔයාලට පුළුවන් මේක කන්ටිනියු කරගෙන යන්න පෝස් කරන්න පොඩි
බ්‍රේක් එකක් ගන්න නැත්නම් ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය අඩු වෙනවා එක දිගට බැලුවොත්. හරිද? ඕකේ. ඊළඟට මම යනවා 7 වෙනි රූල් එකට. Do, does, did for questions and negatives. අම්මෝ මම මේක ගැන වීඩියෝස් දෙකක් කරලා තියෙනවා part 1 and part 2 කියලා. do, does, did දාලා question එකක් හදන්නේ කොහොමද? ඊට පස්සේ ඒකේ positive එකෙන් තියෙන විදිය, ඒ කියන්නේ යථාර්ථය සහ negative නැතාර්ථයෙන් කොහොමද තියෙන විදිය ගැන මම ලොකු වීඩියෝ එකක් වීඩියෝස් දෙකක්ම කරලා තියෙනවා. බලන්න කැමති නම් මම මෙතනත් කියලා දෙනවා normally මේන් රූල් එකක් විදිහට ග්‍රැමර් රූල් එකක් ඇත්තටම ලොකු රූල් එකක් මේක තේරුම් ගන්න ඕනේ දෙයක්. ඕකේ. අපි බලමු දැන් do does did ගත්තාම ළමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ප්‍රධානම දේ තමයි මේ do does කියන එක යූස් කරන්නේ මොන ටෙන්ස් එකේද මොන කාලවල වලදීද? present කාලයේදී. ඒ කියන්නේ වර්තමාන කාලයේදී තමයි යූස් කරන්නේ present. මේකේ r තියෙන්නේ ළමයි present. හරිද? do does කියන present. හැබැයි did ගත්තාම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක past එකෙන් තමයි ළමයි අපි use කරන්නේ past tense එකට. හරිද? අතීත කාලේ වෙච්ච දේවල් වලට අපි did use කරනවා. do does පාවිච්චි කරන්නේ present කාලේදී. අනිත් එක තමයි ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනෙම එකම දෙයක් මම මේ note එකකින් දාලා තියෙනවා. after do does did. ඒ කියන්නේ do does did වලින් පස්සේ main verb එක ගත්තාම හරිද? ඒ කියන්නේ ප්‍රධානම ක්‍රියාව ගත්තාම ඒක back to base form. ඒ කියන්නේ base form එකට ඒක යනවා කියලා. verb 1 එකෙන් තියන්න ඕනි කියන එක තමයි මේකේ අර්ථය. ඒ කියන්නේ මෙහෙම දැන් example එකකින් කියනකට වඩා මට හිතෙනවා මම වෙනම කියන එක ලේසි කියලා තේරුම් කරයි කියලා හිතනවා. දැන් ගත්තොත් අපි do එක ගත්තොත් හරිද? do එක කාටද ළමයි අපි use කරන්නේ? ඒක දැනගෙන ඉන්න එපානේ. plural nouns වලට. ඒ කියන්නේ කවුද? බහුවචන පදවලට. හරිද? does එක කාටද use කරන්නේ ළමයි? does එක use කරනවා ළමයි අපි ඒක වචන නාම පදවලට. හරිද? කාටද ඒක වචන අයට? singular noun. okay. did කාටද use කරන්නේ? did කාටද use කරන්නේ? මම කිව්වා did කියලා අපි පාවිච්චි කරන්නේ මේ අතීත කාලේ දෙයක් කියද්දී did use කරනවා. මේව අපිට දෙන්නටම use කරන්න පුළුවන්. ආයේ හද ඉන්න දේවල් නෑ. මොකද්ද මම මේ හද ඉන්න දේවල් නෑ කියලා කිව්වේ? ඒ කියන්නේ මොකක් හරි do does එකේ හදන්න දෙයක් තියෙනවා කියන එක නේද ළමයි? හරි. අපි බලමු මේ හදන්න ඕන දේත් අපි බලමු. මොකක්ද මේ හදන්න ඕන දේ කියන එක? ඕකේ. හරිද? මේ දැන් මම කියන දේ හොඳට තේරුම් ගන්න. මොකද ඇත්තටම මේක ඇත්තටම ටිකක් ළමයි පටලව ගන්න දෙයක්. අපි මේ ළමයි do does did කියන එක්කෙනා මේ තුන් දෙනා මේ words තුන ගත්තාම helping verb එකක් විදිහට use කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ උදව්කාරක පදයක් විදිහට use කරගන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. question word එකක් විදිහට use කරගන්න පුළුවන්. word. ඒ කියන්නේ ප්‍රශ්නයක් හදා ගන්න උදව් වෙන පදයක් විදිහට අපිට මේ word මේ තුන පාවිච්චි කරන්න පුළුවන්. හරිද? අපි මේගොල්ලොන්ත් එක්ක වැඩ කරද්දී ඔය D පවුලේ ඉන්න තුන් දෙනා do does did කියන මේ තුන් දෙනාත් එක්ක වැඩ කරද්දී තියන්න ඕනේ verb එකක්. දැන් අපි දන්න හැම වාක්‍යයකම verb එකක් ඉන්නවනේ, ක්‍රියාවක් ඉන්නවා. එතකොට ක්‍රියාවකදී ළමයි ඒ ක්‍රියාව හැම තිස්සෙම අපි තියන්න ඕනේ base form එකකින් නැත්තම් verb 1 එකකින්. හරිද? base form එක කියන්නේ verb 1 එක. ඒ කියන්නේ අර මේ වර්තමාන කාල ක්‍රියාපදයේ තියෙන අන්න ඒක තමයි ඔය base verb එක කියලා කියන්නේ. මොකද ඒ වර්තමාන කාල ක්‍රියාපදයෙන් තමයි අතීත කාල ක්‍රියාපදේ හැදෙන්නේ. ඊට පස්සේ past participle එකේ අදාළ verb එක හැදෙන්නේ අර verb 1 කියන වර්තමාන කාල ක්‍රියාපදයට එක්ක. හරිද? මං හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. do does did එක අපිට ing form තියන්න බෑ. ඊට පස්සේ ing form තියන්න බෑ. ed වලින් තියන්න බෑ. ing තියන්න බෑ. තව මොනවාද ළමයි? ed වලින් තියන්න බෑ. verb එකක් ed තියන්න බෑ. ඊළඟට මේ විදිහට අපිට තියන්න බෑ. හරිද?
ඒකම හොඳට මතක තියාගන්න ඕනේ do එක තියන්න බෑ does එක තියන්න බෑ did එක තියන්න බෑ මෙහෙම. මේගොල්ලොන්ත් එක්ක වැඩ කරනවා නම් ඉන්න ඕනේ verb 1 එකෙම තමයි. ඒක ඒගොල්ලොන්ගේ රූල් එකක් අර modal verbs ලාගේ වගේ. මේගොල්ලොන්ත් එක්කත් වැඩ කරද්දිත් මේගොල්ලොන් තීරණය කරලා තියෙන්නේ ඒගොල්ලොන්ත් එක්ක වැඩ කරන්න පුළුවන් verb 1 අයත් එක්ක විතරයි. ඒ කියන්නේ base form එකේ ඉන්න අයත් එක්ක විතරයි. අර modal verbs උත් එහෙමයිනේ. ඔය can could should must ඒවත් එක්ක වැඩ කරද්දි ඒගොල්ලෝ වැඩ කරන්න කැමතිත් base form එක විතරයි. verb 1 එකේ අයත් එක්ක විතරයි. මේගොල්ලොන්ත් එක්ක වෙන කවුරු හරි ing ed ලා ඒගොල්ලොන් ලොකු ගණන්. ඒ කියන්නේ ඒගොල්ලොන් හරි ලොකුකම් දාන අය කියලා ඒගොල්ලොන් පාවිච්චි කරන්නේ නැහැ ළමයි. හරිද? ඕකේ. ඕකේ එක්සැම්පල් එක බලුවොත් ඔයාලට පේනවා did එක අරන් තියෙනවා did she go මෙන්න බේස් ෆෝම් එක go එකෙන් තියලා හරි නේද මේක තමයි go එකේ බේස් ෆෝම් එක මොකද go එකෙන් තමයි අර went gone එක හැදෙන්නේ මුල verb 1 එක එතකොට අර පේනවා මේ did එක වාක්‍ය ඉස්සරහට ගෙනාවම නිකම්ම ඒක ප්‍රශ්නාර්ථ පදයක් වෙනවා හරිනේ ප්‍රශ්නයක් වෙනවා did she go ඇය ගියාද උන්ට දැක්ක ඇය ගියාද එතකොට ඒකේ ටෙන්ස් එක මාරු වෙන්නේ කොහොමද ළමයි මේ ඔයා යොදා ගන්න do the does the did කියන එකත් එක්ක තමයි ටෙන්ස් එක වෙනස් වෙන්නේ did එක past වලට do හරි does හරි ගාගත්තොත් ඒක වෙන්නේ මොකක්ද ඒක present වර්තමාන කාලේ දෙයක් මෙයාට පේන did she go මේක තමයි හරි එක හැබැයි not went කියලා කියන්නේ අපිට පුළුවන් ද මේ went කියන්නේ go වෙනුවට මෙතන පුළුවන් ද ඔයාලට went කියලා use කරන්න කීයටවත් බෑ අන්ත ඒක වැරදි මොකද did කියන්නේ past went කියන්නේ past එහෙමයි කියලා මම past ලා දෙන්නෙක් එහෙම තියන්න බෑ හරිද මේක සම්පූර්ණයෙන්ම වැරදි එතකොට ඔයාලට සිද්ධ වෙන්නේ මොකක්ද ඔයාලට සිද්ධ වෙනවා නම් මෙයාව present එකකින් ගෙනත් තියන්න verb එක past එක ඉස්සරහ හිටියොත් එයා present හරිද මෙන්න මෙහෙම මතක තියාගන්න present එකයි ඒ කියන්නේ මේ do does වලට උනා ලියා ගන්න do එකත් එක්ක ඒ කියන්නේ present එකත් එක්ක present එකක් තමයි තියන්න ඕනේ හරිද ඒකේ තේරුම මොකද්ද ළමයි මෙතන අර්ථය මම කියන්නේ මෙතනින් කියන්නේ මම එක්ක do වෙන්න පුළුවන් හරිද do කියන්නේ present නේ does කියන්නේ present හරිද ඔන්න does කියන්නේ present okay හරිද එතකොට මෙතන present කියන අර්ථය මේකෙන් අදහස් කරන්නේ verb එක present වෙන්න ඕනේ කියන එක හරිද verb 1 කියලා දාපන් verb 1 ඔන්න මේ ක්‍රමය හරි හරි ඔන්න හරි මේක හරි හැබැයි ඔයාලට පුළුවන් ද මේක past වෙලා ඔන්න past එයාව past කරලා තියන්න පුළුවන් ද සමාන ඉන්න පුළුවන් ද past ලා d එකත් එක්ක ඒ කියන්නේ මේ did එක ගැනනේ මෙතන කියන්නේ මම අදහස් කරන්නේ did මෙයා මෙතන ඉන්නකොට ඔයාලට පුළුවන් ද කීයටවත් මෙතනින් ගෙනලා ආයේ past එකක් තියන්න නෑ මේ past අය හරි ලොකු සීන් දාන්නේ ඒක නිසා කලොන් කැමති නැහැ ඔය මේ past එක්කෙනෙක්වම තව තියාගන්න ඒගොල්ලෝ ආස present අයට ඒ කියන්නේ verb 1 එකකින් ඉන්න කෙනෙක් තමයි දාගන්න ඕනේ හරිද මේක තමයි රූල් එක මෙයා verb මේක past එකෙන් තියන්න පුළුවන්ද නෑ මේක සම්පූර්ණයෙන්ම ළමයි වැරදි හරිද ඒගොල්ලෝ හරි ලොකුකම් දානවා මෙහෙම තියාගන්න කැමති නෑ past එකෙන් මොහොම තියාගන්න ඒගොල්ලෝ කැමති නෑ ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්නේ මේ අයින් කළා ලේසියට present past එකත් එක්ක කාව තියාගන්න ආසය present එක කෙනෙක්ව හරිද අතීත කාල කෙනෙක් කැමති හැමතිස්සෙම වර්තමාන කාල කෙනෙක්ව තියාගන්න හරිද මේක තමයි හරි did එකත් එක්ක did එක තමයි past කියලා කියන්නේ ඒක මතක තියාගන්න present එකක් තියාගන්න තමයි යා කැමති ඕකේ මං හිතනවා ඔයාලට තේරුණා කියලා අපි හදා ගන්න ඕන එකම තැන මෙන්න මේක තේරුම් ගන්න ඕනේ තැන මේ කියන්නේ විශේෂයෙන්ම මේ අපි යොදා ගන්න නැති තැනක් නේ මේක මෙතනදී මේක යූස් කරන්න බෑ අනිත් එක මේ ඔය present කියලා ඔයාට බෑ මෙතන ing form දාලා මේ ඔයාට අදාළ විදිහට present continuous එහෙම තියන්න බෑ present නම් present විතරයි ing form කියන්නේ වෙනම එකක් නේ ඒ present continuous එහෙම තියන්න බෑ ඔයාට අනිත් එක්කෙනා තමයි ඔය does කියන එක්කෙනාටත් ඔහොම තමයි මේ ඔයාට පේනවා මේ do you like it පේනවා මේ like එක present මෙයා present මෙයාත් present do කියන්නේ present like කියන්නේ
present verb එකක් තමයි තියෙන්නේ. She does not like does not කියන්නේ මෙතන negative present එකක්. ඇයි ළමයි මං කිව්වනේ does එක singular වලට දාන්නේ කියලා. Okay. එහෙනම් අවුලන්නේ. she කියන්නේ singular එක වචන නාම පදයක්. ඒක නිසා අපි does දාන්නේ. not කියලා දාන්නේ මෙයා නැත අර්ථය. she does not like it. අය කැමති නෑ. අනිත් එක මට කියන්න ඕනේ දෙයක් තමයි short forms ගැන. does not කියන එක doesn't වෙනවා. did not didn't do not එක don't. ඔයාට use කරන්න බෑ කීයටවත් writing වලදී ඒ විදිහට short forms. හරිද? speaking වලදී අපිට use කරන්න පුළුවන් doesn't do not didn't use කරන්න පුළුවන්. හැබැයි ඔයාට use කරන්න බෑ writing වලදී. writing වලදී ඔයා සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ does not do not did not කියන විදිහට ලියන්න ඕනේ. past එකට ආවම did you go ඔයා ගියාද කියලා ඔයාලට පේනවා මෙයා past මෙයා present මං කිව්වා past අය කැමති present අයට past එක්කෙනෙක්ව තියාගන්න කැමති නැහැ විශේෂයෙන්ම did හරිද did එක්කෙනා කැමති නැහැ එයාගේ වගේම past එක්කෙනෙක්ව ළඟ තියාගන්න verb එක විදිහට එයාට ඕනේ verb one එකකින් එක්කෙනෙක් හරි මේ බලන්න he did not go ඔහු ගියේ නැහැ ඔන්න did not කියන්නේ කවුද past එකක් past එක did කියන්නේ මම කිව්වා did කියන්නේ past එතකොට ඔයාලට වෙනවා go කියන්නේ present එකක් හරිද එතන එහෙම තමයි ඒක තමයි ඒ rule එක ඔයාට පුළුවන් විදිහට මේක note down කරගන්න තමයි නැත්තම් මේක R මේ ඔයාට දැනෙන ඔයාට තේරෙන්නේ දැන් මේක එකපාර බැලුවොත් ඔයාලා හිතයි අයියෝ මේ මොකද්ද මේ කුරුටු ගොඩක් නේ කියලා ඒ වුණාට මේකේ පොඩි ideas ටිකක් තියෙනවා ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියලා දුපු විදිහ හරිද ඉතින් මම හිතනවා ඔයාලට මේ රූල් එක නම් ගොඩාම තේරුණා කියලා තේරෙන්නේ නැති කියලා මොකද මේ රූල් එක වැදගත්ම රූල් එකක් ගොඩක් අය වරද්ද ගන්න රූල් එකක් හරිද ඕකේ අම්මෝ මේක නම් පැසිව් වොයිස් දාගද්දි සමහර ළමයිට නිකන් මොකද්ද වගේ හිතෙනවා ඇති අම්මෝ පැසිව් වොයිස් කියන්නේ එන අමාරු දෙයක් කියලා හිතෙනවා හරිද ඒ වුණාට ඇත්තටම පැසිව් වොයිස් කියන එකේ තේරුම දන්න ළමයි ඉන්නවද පැසිව් වොයිස් කියන්නේ මෙහෙමයි දැන් මම ඔයාලට කලින්ම වීඩියෝ එකේ මුලම කිව්වා මේ අපිට sentence patterns දෙකක් තියෙනවා එකක් තමයි active voice අනෙත් එක තමයි passive voice කියන්නේ කියලා. active voice කියලා කියන්නේ ළමයි දැන් ගත්තාම අපි වාක්‍යයක් ගත්තාම අපි දැන් normally දැන් මම පාඩම් කරනවා. එතකොට මේ වාක්‍යයේ පාඩම් කරනවා කියන එක කරන්න ඉන්න කෙනෙක් ඉන්නවානේ. මම තමයි පාඩම් කරන්නේ. ඔන්න ක්‍රියාව කරන පුද්ගලෙක් ඉන්නවා. අන්න ඒ වගේ දේවල් වලට කියනවා අපි active voice එකෙන් sentence එක. හරිද? ඒ කියන්නේ මේ ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය ඉස්සරහම පේන්නේ ඉන්නවා. ඔයාට ඔයා write කළාත් ඔයා speaking එක කළාත් ඔන්න subject එක ඔයාට පේන්නේ ඉන්නවා. හරිද? ඒ වගේවට අපි කියනවා active voice කියලා. ඕකේද? passive voice කියන්නේ ළමයි දැන් අර කියන්නේ පැත්ත. ඒ කියන්නේ ඔයා වාක්‍යයක් ලියනවා. හැබැයි වාක්‍යයේදී ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය මුල නැහැ. සමහරක් විට වාක්‍ය අගත් නැති වෙන්න පුළුවන්. සමහරක් විට අපි වාක්‍ය අග දානවා කරපු එක්කෙනාව මොකක් යූස් කරනවද? by යූස් කරලා දානව නේද? නේ? ඔන්න බලන්නකෝ මේ example එක. by the chef කෝකියා විසින් ක්‍රියාව කරන එක්කෙනා අග ඉන්නේ. හරිද? මේ active එකේද ක්‍රියාව කරන එක්කෙනා මුලට ගිහිල්ලා. හරිද? oh my god. එතන ලොකු වෙනස් වැරද්දක් තියෙනවානේ. sorry ළමයි. okay sorry. okay. මීල් එකේ L දෙක අලලා තියෙනවා it's okay ඔන්න මම ලිව්වා මීල් හරිද අපි දැන් පැසිව් වලට එදි ළමයි ඔයගලන්ට කරන්න ලොකු දෙයක් තියෙනවා ඒක තමයි ළමයි ඔයාට සිද්ධ වෙනවා දීලා තියෙන ඇක්ටිව් sentence එකක් තියෙනවා නේද හැමෝටම අපි දන්නවා advanced level එකයි ඒ කියන්නේ O level students A level students ලා both මේ දෙගොල්ලන්ටම
මං ඒගොල්ලන්ට තියනවා පැසිව් වලට හරවන්න තියනවා sentences. හරිද? නැත්තම් එක්ක ඇක්ටිව් වලට හරවන්න දෙනවා අඩුයි පැසිව් වලට තමයි හරවන්න දෙන්නේ. හරිද? සමහරක් වෙලාවට එනවා. විශේෂයෙන්ම මේ O levels වලට නම් අනිවාර්යයෙන්ම මේ පැසිව් වොයිස් එක එනවමයි. හරිද? මුලින්ම ඔයාට දීලා තියෙන වාක්‍ය ගත්තාම ළමයි ඔයා කොටස් තුනකට කඩා ගන්න ඕනේ. හරිද? ඔන්න මම කොටස් තුනකට කඩා ගත්තා. කොටස් තුන කඩපු විදිහ දන්නේ නැහනේ. ඉන්න මම කොටස් තුන කඩපු විදිහ ඔයාලට කියලා දෙන්න. මෙහෙමයි. The chef cooks the meal. සිංහල තේරුම මොකද්ද? කෝකියා උයනවා මීල්. මීල් කියන්නේ ආහාර වේල. හරිද? ආහාර වේලක් උයනවා. කෝකියා නැත්තම් the chef කියන එක්කෙනා කවුද? subject එක. subject එක කියන්නේ කවුද ළමයි? යුක්ත පදේ. ඒ කියන්නේ මේ ක්‍රියාව කරන එක්කෙනා. ක්‍රියාව මොකක්ද මෙතන? cooks. ඒ කියන්නේ උයනවා කියන ක්‍රියාව. අපි ක්‍රියාව කියන එක්කෙනා වෙන කල එකකින් ලියා ගන්න. හරිද? මොකද්ද කල එක? ඕකේ අපි නියම පාඩේටම cooks කියන්නේ verb එක. the meal එක කියන්නේ මොකක්ද? මේ meal එක කියන්නේ මොකද්ද ළමයි? උයන්නේ මොකක්ද? මං අර කියලා දෙනවා මේ ඔබ්ජෙක්ට් එක හොයාගන්න. මේක තමයි ඔබ්ජෙක්ට් එක ළමයි. අපි ඔබ්ජෙක්ට් එක කියලා ලියාගමුකෝ. ඕකේ. ඔබ්ජෙක්ට් එක. ඕකේ. මෙහෙමයි ළමයි. සබ්ජෙක්ට් එක කියන්නේ කවුද? මේ උක්ත පදේ. හරිද? මෙයා සමහරක් වෙලාවට වෙන්න පුළුවන් කවුද ළමයි? නිල් පාටට. ඕකේ. මෙයා සමහරක් වෙලාවට වෙන්න පුළුවන් කවුද ළමයි? සිංගියුලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුද? ඒක වචන නාම පදයක් වෙන්න පුළුවන්. නැත්තම් කවුරු වෙන්න පුළුවන්ද? ප්ලූරල් noun එකක් වෙන්න පුළුවන්. බහුවචන නාම පදයක් වෙන්න පුළුවන්. ওই දෙකෙන් එකක් මේ සබ්ජෙක්ට් එක වෙන්න පුළුවන් නේද? verb එකට ගියාම, ඒ කියන්නේ ක්‍රියාවට ගියාම අපේ ක්‍රියාව තියන්න ඕනේ මෙන්න මෙයාට අදාළව. ඔයාට මේක බැලුමට පේනවා මොන ටෙන්ස් එකක්ද මේ? present tense එකක්. වර්තමාන කාල. හරිද? present tense එකක්. මොකද ඔයාට පේනවා මේ cook කියන එක අගට s එකක් ඇවිල්ලා cooks වෙලා. හරිද? මම මේ දාන්නම් මේ පොඩි short note එකක් කොහොමද මේ past participle වෙන්නේ කොහොමද මේ තියෙන structured මොනවාද කියලා මෙතන. cooks එකක් මෙහෙම තියෙනවා. මේ cooks වෙලා තියෙන්නේ මොකද මෙයා singular noun එකක්. the chef කෝකියා කියන්නේ එක්කෙනා. එතකොට අපි verb එක තියන්න ඕනේ. එයාට ඒ කියන්නේ එක්කෙනෙක් නිසා ඒ verb එක අගට s එකක් එකතු කරන්න ඕනේ. එක rule එකක් මම උඩ කියපු rule එක. මේ පිළිවෙලට ඒ rule එකෙන් rule එකට එන විදිහ තමයි මේ. ඔයාලට එතකොට පරණ rule උත් මතක් වෙනවා මේ passive voice එකට එද්දි. හරිද? මේ object එක කියන්නේ ළමයි. හරිද? හැමතිස්සෙම මේ verb එකෙන් තියෙන පිටිපස්සේ තියෙන ඔක්කොම object නෙමෙයි ළමයි. සමහරක් වෙලාවලට මේකේ ඔයාට මේ object එක අඳුරගන්න බැරි වෙන්න ඒගොල්ලෝ වාක්‍ය හෙන දිග කරලා දානවා. හරිද? වාක්‍ය දිග වුණාට කමන්නේ ඔයාට මේ subject verb object අඳුරගන්න පුළුවන්. මේ object එක ඔයාට අඳුරගන්න මම එක ක්‍රමයක් කියන්නද? මේක මෙහෙම අඳුරගන්න ඕන. ඔයා දැන් මේ verb එක ගත්තාම verb එක මොකක්ද? cooks නේ. උයනවා. උයනවා නම් ඔයාට මෙතනදී verb එකත් එක්ක ක්‍රියාවත් එක්ක ඔයා ප්‍රශ්නයක් හදන්න ඕනේ. හරිද? ප්‍රශ්නයක් හදාගන්න ඕනේ හිතෙන් නැතුව එතන නෙමෙයි. මොකද්ද ප්‍රශ්නය හදාගන්න ඕනේ? මොකක්ද උයන්නේ? ඔන්න ඔහොම. දැන් සමහරක් ගලන්න මෙතන ස්ටඩි මොකක්ද පාඩම් කරන්නේ? තේරුණාද? අන්න ඒ වගේ ඔයා මේ විදිහට සිංහලෙන් ඔයා හිතුවොත් මෙතන cooks කියලා මොකක්ද උයන්නේ? අන්න එතකොට ඔයාට ඒ වාක්‍ය වෙන් කරලා ගන්න ලේසි. මොකක්ද උයන්නේ මොකක්ද කියන ඉතුරු මෙතනින් පස්සේ තියෙන ඉතුරු කොටසෙන් ඔයා හොයාගත්තොත් උයන්නේ මොකක්ද කියන එක තියෙනවා කියන එක ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයා ඒ විදිහට ප්‍රශ්නයක් හදාගත්තොත් ඒ අදාළ ක්‍රියාවට සමානව. හරිද? අදාළ ක්‍රියාව දැනගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා ක්‍රියාව හොයාගන්න දැනගෙන ඉන්න එපා නේද? ක්‍රියාව ඉන්නේ හැමතිස්සෙම සබ්ජෙක්ට් එකේ හැපැත්තේ. හරිද? සමහරක් වෙලාවට ක්‍රියාවට ඉස්සරහින් පොඩි කෑලිත් එක්ක එන්න පුළුවන්. ඒ වුණාට ඔයා හොඳට බලන්න ඕනේ ක්‍රියාව ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා. ක්‍රියාව කියන්නේ කරන දෙයක් නේ ළමයි. ඒ විදිහට ඔයා දැනගෙන ඉන්න ඕනේ verb එක මොකද්ද කියලා. සබ්ජෙක්ට් එක නම් දන්නවා එයාගේ ඉස්සරහා ඉන්න කෙනා. හරිද?
the meal කියන්නේ object එක. මොකಾದ උයන්නේ? the meal. ආහාර වේල. එතකොට මේ the එක්ක කොටස තමයි ළමයි object එකට අදාළ වෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න. ඊට පස්සේ passive voice ලියද්දී structured එක මාරු වෙනවා කොහොමද? object එක මුලට එනවා. verb එක හැම තියෙනවා. හැබැයි verb එක change වෙනවා. subject එක අගට යනවා. මේ by කෑල්ලක් එකතු වෙනවා. අපිට by එක use කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට by එක ඕනෙත් නැති අවස්ථා තියෙනවා. ඒ වුණාට ඔයා O level student කෙනෙක් නම් ඔයා ඒක use කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. A level side-ත් අහුලක් නැහැ. මං හිතන්නේ A level වලට මේක එන්නෙම නැති තරම්. හරි. ගත්තාම හරි. Okay. දැන් ඔයාලට පේනවා මේ the meal කියන එක object එක ඉස්සරහට ඇවිල්ලා subject එක පස්සටම ගිහිල්ලා. ඒ කියන්නේ මට තේරෙන්නේ passive එකේදී the meal කියන්නේ මේ උයන කෙනාද මේ? නෑ. උයන් ඉවීමට භාජනය වෙන්නේ. අන්න එහෙම සිංහලෙන් තියනනේ. අන්න ඒක තමයි මේ ඉස්සරහයි. හරිද? ඇයි මේ cooks කියන කෙනා is cooked වෙලා තියෙන්නේ? මේකේ පොඩි pattern එකක් තියනවා ළමයි. ඒක ඇත්තටම ලොකු එකක්. මම මේකේ ඔයාලට මෙතන පොඩි picture එකක් දාන්නම් මේ කොටසෙදී. මේ මොකද දන්නවද මේ මේකෙදී ඔයා දැනගන්න ඕනේ අර verb එක change වෙන විදිහ හොඳට දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් passive voice එක කරන්න බෑ. මේ structured එක මම නිකන් දීලා තියෙනවා be එකත් එක්ක past participle වෙන්න ඕනේ කියන එක. ඒක හරි. ඔයා දැන් දන්නවා මොනවද be verbs වේ කියලා නේ. මොනවද ළමයි be verbs? මම කලින් කතා කළා am is are ඊට පස්සේ am is are was were ඊට පස්සේ will නැත්නම් shall මෙන්න මේ වගේ ඒවා තමයි be verbs. හරිද? was ඒවා තියෙනවා. හරිද? මම මෙතන ඔක්කොම ලියන්න බෑ. මම කලින් කළානේ නේ. be verbs ඔය කොහොම ටික තියෙනවා. ඒකත් එක්ක past participle එකලු. ඒ කියන්නේ කවුද ළමයි? verb 1 එක. දැන් ඔයාලට තේරෙනවද මේ passive voice වලට එද්දී මම අර කිව්වා නේද ඔයගොල්ලෝ කියන්නේ irregular verbs ගැනනේ. past tense එකේදී verbs වෙනස් වෙන විදි අපිට ed rules දාලා අදාළ විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ළමයි මෙතන cook කියන එක අපිට ඒක cooked කියලා ඒ අදාළ වෙන be verb එක. ඒ කියන්නේ the meal කියන්නේ එක්කෙනෙක්නේ singular එක්කෙනෙක්. ඒක වචන පදයක්. එතකොට එයාට එන්නේ is. හරිද? අනික මෙයා present නිසා. එතකොට මෙයා present නිසා is වෙලා මේ cook එක අගට ed වෙනවා. මොකද cook එකේ past එකත් cooked past participle එකත් cooked. සමහරක් ඒවා තියෙනවා ළමයි. දැන් eat එක ගන්නකො. eat එකයි ගත්තාම eat කියන්නේ කනවා. අතීතයට ගියාම ඒක ate වෙනවා. ate කියන්නේ කෑපහ. හැබැයි ඒක verb past participle ගියාම eaten වෙනවා. දැක්කද ඔයාට just memorize තියෙන්නම ඕනේ. මතක තියාගෙනම ඉන්න ඕනේ කොටස් තියෙනවා. අපිට ed rule එක දාලා d rule දාලා ඊට පස්සේ y කපලා ed rule ඒවා තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන කොටස් තියෙනවා. ඒ verbs තියෙනවා. හරිද? ඒක ඉතින් අපිට දැන් මෙහෙමයි කියලා ලියන්න බෑ. මම සමහර වීඩියෝස් එහෙම දැකලා තියෙනවා. ගොඩක්ම YouTube වල එහෙම කියලා දෙන ඒවා තියෙනවා. ඔය මේ පොඩි බබාලට එහෙම ඔය go went gone go went gone අර ඒ වගේ මේ songs හදාගෙන ඔයාට ඒක ඉක්මනට පාඩම් කරගන්න පුළුවන්. හරිද? එකම pattern එකට යන ඒ විදිහේ past verbs තියෙනවා. හරි past actions තියෙනවා. එකම විදිහට නෙමෙයි අර irregular verbs මතක තියාගන්න ඕන නිසා අපිට පුළුවන් ඒ විදිහට song එකක් use කරලා ඒ විදිහට හදාගන්න. මං කියන්නේ ඒක තමයි passive වලදී ඔයා මතක තියාගන්න වෙන ඔය past participle එක. අනිත් එක තමයි ඔය has have වගේ එද්දි ළමයි ඔයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම has have එක්ක ඉන්නේ verb past participle කියන එක මතක තියාගන්නම ඕනේ. හරිද? මේගොල්ලොන්ත් එක්ක අපි ing තියන්නේ නැහැ. verb එක හැමතිස්සෙම past participle වෙන්නම ඕනේ. හරිද? past perfect, present perfect ඔයා දැක්ක අර has have එක see අර seen has seen වෙලා තිබ්බ have seen
verb මෙන්න මේ structured එකත් වැදගත් වෙනවා. has have එක කීයටවත් අපිට තියන්න බෑ ing වත් නිකන් තියන්න බෑ. එයා හැමතිස්සෙම ඉන්නේ verb past participle එකෙන්. verb 3 එකකින් ඉන්නේ. මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. අර මේ verbs මතක තියාගන්න එක. passive voice එක verbs මතක තියාගන්න එක. මං අනිවාර්යෙන්ම මතක ඇතුව දාන්නම් අර image එකක් දාන්නම්. මේකට يعني rule grammar rule වලට change වෙන විදිහේ කොහොමද කියලා පොඩි මේක. මං හිතනවා ඔයාලට මේ pattern එක මතකයි. object එක හොයාගන්න විදිහ මතකයි. කොහොමද object එක මතක හොයාගන්න කොහොමද මේ අදාළ verb එකෙන් ප්‍රශ්නයක් හොයා හදා ගන්න හිතෙන් ඒ verb එකේ තේරුමත් එක්ක cook මෙතන තියෙන cook නම් උයන්නේ මොනවාද කියලා ප්‍රශ්නයක් හදුවම උයන්නේ මොනවාද කියන එකේ උත්තරේ තියෙනවා අනිවාර්යයෙන්ම එහා පැත්තේ එතනින් පස්සේ එකක. එන්නේ ඒක හරියටම හොයාගෙන දත් එක්කම ගන්න ඕනේ. තියෙනවා නම් earth එක්කමයි ගන්න ඕනේ. හරිද? සමහරක් ඒවා තියෙනවා නැති ඒවා. children people වගේ තිබ්බම ඒවට අපි දාන්නේ නැහනේ. එතකොට ඒවා කෙලින්ම අරගෙන children කෙලින්ම ඉස්සරහට අරගෙන හැමද. ඔය 아무තුවෙන් ඇඩ් කරන්න දේවල් නැහැ. හැබැයි ඔය buy කියන එක මෙයා විසින් කළා කියන දේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන් කියන්නේ අද කොටක් සමහරක් ඒවාට අනිවාර්ය නිසා ඔයා buy දාගෙන යන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම හරි දාගෙන යන්න. එතකොට වැරද්දක් වෙන්නේ නැහැ. ඒක නිසා buy දාන්න අන්තිමට වාක්‍ය අන්තිමට හරි ඒක. ඊට පස්සේ අර දැන් සමහරක් වෙලාවට ප්‍රශ්නයක් තියෙන ඉතුරු වචන වලට මොකද තියෙන්නේ එකක් පැටලෙනවා. එහෙමයි කියන තියෙනවානේ. දැන් මේ තුනම තෝරගත්තා ඔයා සබ්ජෙක්ට් එකක් තෝරගත්තා, verb එකක් තෝරගත්තා, ඔබ්ජෙක්ට් එකක් තෝරගත්තා, තවත් තියෙන හෙන හැලක් වගේ. එන්නේ ඒවා තියන්න හැමම කිසි මොකුත් වෙන කරන්න එපා. ඔයා මේක පැසිව් වලට හරවලා සබ්ජෙක්ට් verb objects verb subject කියලා ලිව්වයින් පස්සේ ඉතුරු වෙන ටික තියෙනවානේ. ඒ ටික ඉතුරු අර කොටසෙන් පස්සේ දිගටම ලියාගෙන යන්න කිසි වැරද්දක් නැහැ. හරිද? මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. අපි වමු 9 වෙනි එකට අන්තිමට කලින් එක. හරිද? Infinitives ඒ කියන්නේ 2 plus base. අම්මෝ මේක නම් ළමයි ඇත්තටම වැදගත් දෙයක්. හරිද? මේකත් ඕගොල්ලන්ට මාරම විදිය ඔය fill in the blanks වලට වැදගත්, essay ලියද්දි වැදගත්, paragraph ලියද්දි වැදගත්. මම normal කියන්නම් මෙන්න මේක තමයි structured එක ළමයි. 2 plus base verb. අපි කිව්වා වගේ මේ 2 කියන්නේ හරි අහංකාර කෙනෙක්. හරියට නිකන් modal verbs වගේ. ඊට පස්සේ can could should ඒවා ඒගොල්ලෝ වගේ කෙනෙක් මෙයා. ඒ වගේම තමයි කවුද? මේ තව කවුද ඕනේ කියන්නේ base verb එක? අර do does did ලා ඔය තුන් දෙනාම ඉල්ලන්නේ කාවද? base verb එක, present verb එක නේ. ඒ වගේම එක්කෙනේ තමයි මේ 2 කියන්නේ හරිම අහංකාරයි. කැමති නැහැ වෙන අයව තියාගන්න. මේ ඔය base verb එක හැරෙන්න වෙන අයව තියාගන්න කැමති නැති එක්කෙනෙක්. ඒක නිසා එයාට ඕනේ base verb එක නා විතරයි. දැන් ඔයා දැනගන්න ඕනේ කවුද base verb කියලා. හරිද? base verb කියන්නේ කවුද? මම කලින් කිව්වා මේ verb 1 එක. ඒ කියන්නේ present verb එක වර්තමාන කාල ක්‍රියාපදය. වර්තමාන කාල ක්‍රියාපදය ඔයා දැනගෙන ඉන්න ඕනේ ළමයි. හරිද? දැන් ඔය ගොඩම ඒක මේ 2 එක සාමාන්‍යයෙන් එනවනේ. බලන්නකො මේ දැන් මේ want, need, decide, hope, learn මේ වගේ verbs එක. ඒ කියන්නේ verbs එකවල පස්සේ ඒ වගේ verbs වලින් පස්සේ ඔය 2 එක එනවා වැඩි. හරිද? ඔය 2 එකත් එක්ක එහා පැත්තේ ඉන්න කෙනා අනිවාර්යෙන් verb 1 එක වෙන්න ඕනේ. දැන් ඔය 2 කියන එකේ සිංහල තේරුම මොකද්ද? අපි ඒක preposition එකක් විදිහට පාවිච්චි කරනවා. sorry මේක preposition එකක් නෙවෙයි. දැන් මම කලින් කිව්වා ඒක preposition එකක් විදිහට පාවිච්චි කළොත් දැන් sorry 2 preposition නෙමෙයි. sorry 2 එක දැන් අපි use කරන t කියන එක. t කියන අර්ථය පාවිච්චි කරනවා ළමයි preposition එකක් විදිහට. sorry කියලා කියන. ඒ වුණාට අපි මෙතනදී use කරන්නේ නැහැ ing form. මතක තියාගන්න. to කියන්නේ මෙතන t කියන අර්ථය. to leave පිටත් වෙන්නට. to study පාඩම් කරන්නට. අන්න ඒ වගේ. අපිට මේ to එක සම්බන්ධ වෙන ඒවා තියෙනවා. මෙන්න මේ වගේ. want to, need to, desire to, hope to, learn to ඔන්න ඔහම එන verb එකක් තමයි ඔය 2 කියලා කියන්නේ. ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ words ටික. මේ words වලින් පස්සේ සාමාන්‍යයෙන් ඔය 2 එක එනවා.
2 එක එහා පැත්තේ ඉන්න එක්කෙනා අනිවාර්යෙන්ම කවුරු වෙන්න ඕනේද? බේස් verb එක ඉන්න ඕනේ. මේක ගොඩක්ම A level students, it was all level students මම තියාගන්න ඔය fill in the blanks වලදී මේක ළමයි එනවා මෙන්න මෙහෙම නෙන්නේ දැන් ඔන්න sentence එක යනවා මෙතන දැන් 2 තියෙනවා හරිද දැන් මෙහෙම 2 තියෙනවා ආයෙත් නැවතත් blank එකක් sorry මෙතන blank එකක් නෑ මෙතන මොකක් හරි එකක් තියෙනවා කියන ඔන්න වාක්‍ය හරිද මෙතන තියෙනවා හිතන්නකෝ මේක් කියලානේ මේක් කියන්නේ මොකද ළමයි හදනවනේ sorry මේක් කියන්නේ හදනවා එතකොට මේක් කියන්නේ ඔන්න හදනවා sorry මේක් කියන්නේ හදනවා දැන් ඔයාලට මෙහෙම sentence එකක් එනවා වරහණ ඇතුළෙත් verb එකක් තියෙනවා ක්‍රියාවක් එහා පැත්තේ 2 තියෙනවා මේ කියන්නේ හදනවා ඔයාට කිසි වෙනසක් නැතුව ඔයාට පුළුවන් මේ verb එක මෙහෙමම කිසි වෙනසක් නැතුව ලියන්න. හේතුව තමයි ළමයි ඔයාට මේ වරහණ ඇතුලේ දෙන verb එක හැමතිස්සෙම ඉන්නේ කවුරු වගේද? verb 1 එකෙන් ඉන්නේ. ආයෙ ඔයාට change කරන්න දෙනවද? එකක් තියනවා change කරන්න තියනවද? නෑ. ඒක හැමම තියන්න තියෙන්නේ. ඊපස්සේ සමහරක් වෙලාව ඔයා පටලවන්න දෙන්න අවස්ථා වැඩි ඈ. මේ කියන එක made කියලා දීලා ඔයාට එතකොට made කියලා ලියන්න බෑ මෙතන. එතකොට ඔයා මේක් කියලා ලියන්න ඕනේ. කාගෙන් පස්සේද ළමයි? 2 වලින් පස්සේ. 2 වලින් විතරක් නෙමෙයි මං කලින් කිව්වා මේ ඔය මේ verb 1 එකේ ඉල්ලන ගොඩක් අය ඉන්නවා do does did වලින් පස්සේ ඉන්න අයයි. තව කවුද modal verbs ලා. 2 වගේම එක්කෙනෙක් හරි අහංකාරයි තියාගන්න කැමති verb 1 විතරයි. හරිද? ඒක නිසා පුළුවන් තරම් ළමයි මතක තියාගන්න මේ වරහණ ඇතුලේ ඉන්න කෙනාව හැමම තියන්න. හරිද? සමහර ඒවා තියෙනවා ළමයි ඔය ගොඩක්ම මේ දැන් මේ වාට මම මෙතන කියලා දීලා තියෙන ඔය want වලින් පස්සේ 2 වෙනවා need වලින් පස්සේ 2 වෙනවා desire වලින් පස්සේ 2 වෙනවා hope වලින් පස්සේ 2 වෙනවා learn වලින් පස්සේ 2 වෙනවා මේක සාමාන්‍යයෙන් ඔයා නිකන් වාක්‍යයක් ගොඩනගාගෙන යනකොට මෙහෙම එකක් එක්ක 2 වෙනවා ප්‍රමාණය වැඩි ඒ වගේ අවස්ථාවලදී 2 වලින් පස්සේ එන්නේ කොමත් verb 1 එක. හරි දෙක මතක තියාගන්න. ඊට පස්සේ දැන් සමහරක් ඒවා තියෙන ඔය make වලින් පස්සේ. කියන්නේ මේකෙන් පස්සේ make වලින් පස්සේ let වලින් help මෙන්න මේ වගේ ඒවා තියෙනනේ. අපිට මේවා අපිට පුළුවන් to නැතුව use කරන්න පුළුවන්. I saw him leave. මම ගියා. දැන් මේක ලොකුවට එච්චර ඕනේ නැහැ. ගොඩක්ම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කොටස. මොකද මේක අවුලක් නැහැ මේක දැනගන්න. ඒක ප්‍රශ්නයක් නෑ අපිට මේවා normally to නැතුව ඒ කියන්නේ අපිට I saw him to leave කියලා අපිට මෙහෙම කියන එහෙම කැතයි නේ මේක ගැලපෙන්නෙත් නෑ. to කියන එක. ඒක නිසා අපිට to ලියන්න ඕනේ නෑ. අපිට කෙලින්ම මම දැක්ක පිටත් වෙනවා. අන්න එහෙම කියන්න I saw him leave. I saw him make. I saw him sorry red කියන්නේ ඉඳ දෙනවා. I saw him help. මම දැක්කා උදව් කරනවා. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන්. to එක දාලා සාමාන්‍යයෙන් අර කියන්නේ මොකක් හරි කරන්නට යනවා නම් වැඩක්. හරිද? to study පාඩම් කරන්න, to visit කොහේ තැනකට යන්න, to leave පිටත් වෙන්නට ඔන්න ඔය වගේ දෙයක් එක්ක සාමාන්‍යයෙන් to use කරනවා. ට කියන අර්ථය තමයි ළමයි මෙතනදී to කියන එකේ අර්ථය. හරිද? මම ඔයාලට මේක ඇත්තටම වැදගත්. මොකද මේ එක්සෑම් එකකදී එන්නේ මෙන්න මේ පැටර්න් එක 2 වලින් පස්සේ මෙහෙම තියෙන්න පුළුවන්. මෙහෙම තියලා අග මෙහෙදන වරහණ තියෙනවා. වරහණේ තියෙන එකම ඔයා මෙතන ලියුවම එතන හරි. මොකද මෙහෙම තමයි සාමාන්‍යයෙන් එන්නේ. මොකද දන්නවා 2 එකෙන් පස්සේ verb 1 එක එන්න ඕනේ කියලා තියෙන්නේ. මේක තමයි rule එක. 2 + base verb. හරිද? Infinitives. ඕකේ මං හිතනවා ඔයාලට මේක understood වුණා කියලා තේරුණා කියලා මං හිතනවා. අපි යමු ඊළඟට මේක හරිම simple rule එකක්. හරිම අඩුයි හිස්නේ. avoid double modals. ඒ කියන්නේ මේ modals verbs ගැන අපි ඉගෙන ගත්තා. can, could, should, shall, must ඔයගේ ඩාත් වලින් modal verbs තිබ්බනේ ඔයාලට මතකයි නේ මම හිතනවා මතකයි කියලා. double modals කරන එකෙන් වළකින්න කියලා කියනවා. ඒ කියන්නේ මේ
ඩබල් කියන්නේ දෙගුණ කියන්නේ මේ දෙගුණයක් කරන කියන්නේ. ඒ කියන්නේ දැන් අපි බැලුවොත් දැන් මෙතන ඔයාලට පේනවා වැරදි එක I might could go. එහෙම තියන්න පුළුවන්ද? බෑ. might කියන්නේත් මොඩල් එක, could කියන්නේත් මොඩල් එක. මේ විදිහට කීයටවත් තියන්න බෑ දෙකක් එක ළඟ. එක්ක දාන්න ඕනේ could නැතුව I might go. හරිද? හරිද? I might go. නැත්තම් පුළුවන් කොහොමද? I could go. එහෙම දාන්න පුළුවන් might නැතුව. මේ දෙන්නත් එකට තියන්න පුළුවන්ද? බෑ. කීයටවත් එහෙම කරන්න බෑ. දෙන්නත් එක්ක ඉන්නකොට බෑ. ඔන්න බලන්න right එක බලන්න. I might be able to go. I might be able to go. මට යන්න හැකියාව ලැබේ. අන්න might may I අර කියන ඔය කියන්නේ may I go to toilet miss කියලා කියන්නේ නේ. මම යන්නද කියලා අහන්නේ මේ ටීචර්ස් ලාගෙන්. ඔයගොල්ලෝ පොඩි කාලේ එහෙම අහලා තියෙනවන්නේ. I could go වලට පේනවා මේ might එක ගත්තාම මේක තමයි correct එක. modal verb එක තනියෙන් තියන්නේ. double කරන්නේ නැහැ කියන එක තමයි මේ rule එකකින් කියන්නේ. හරිද? මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. මේකේ ලොකු දෙයක් නැහැ. ආයි බලුවොත් modal verbs කියන්නේ මොනවද කියලා වෙනවා. කුරුටු බලි කොටක් තියෙනවා. ගණන් ගන්න එපා. මේවා තමයි ළමයි modal verbs. මං හිතනවාට මේක තේරෙනවා කියලා. මේ වලින් පස්සේ මේවා දෙක තියන්න බෑ. එකයි තියන්න පුළුවන්. දෙක තිබ්බොත් වැරදි. එකයි තියන්න පුළුවන්. අනික එකක් තිබ්බත් ඔයා දන්නවා දැන් එකක් තියනවනේ එයාගේ එහා පැත්තේ ඉන්න verb එක හැමතිස්සෙම base verb එකකින් ඉන්න ඕනේ. මං කෝය modal verbs ලා ඊළඟ to ඊට පස්සේ do කවුද ඊට පස්සේ ගත්තොත් do does did ලා ඊට පස්සේ ගත්තාම කවුද? to එකේ නම ගත්තොත් හරිම අහංකාර මිනිස්සු ළඟ තියාගන්න කැමති verb 1 එක විතරයි. නේ? ඒක මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. හරිද? ඉතින් ඔන්න අද අපේ lesson එක අද lesson එක ඉවර කරනවා main grammar rules part 1 එක. මම බලාපොරොත්තු වෙනවා part 2 එකකුත් ගේන්න. මම ඒක බලන්නම් අනිවාර්යයෙන්ම ගේන්න බලන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. note down කරගන්න ඇති කියලා හිතනවා. O level A11 students ලාට තමයි ගෙනාවේ ගොඩක්ම. මොකද මේ rules ටික දන්නේ නැතුව ඔයාලට exam එකේ මං කිව්වා වගේ අර මේ fill in the blanks question එක ටිකක් අමාරු වෙනවා නේ. grammar rules ටික දන්නේ නැත්තම්. ඒක නිසා ඔයාලට මං කියනවා මේක බලන්න. අනික මම ගෙනාපු present tense video එකේ past tense video එකේ මේ videos දෙක ගත්තාම ඒ දෙකේ මං අර කියපු rules ගොඩාක් විස්තරාත්මකව පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ නිසා ඒ වලටත් ගිහිල්ලා බලන්න. ඒකත් මම විස්තර කරලා තියෙනවා. ඉතින් මං හිතනවා දැඩි ගලා ගන්න නැහැ. මොකද මේක පැය ගානකට ගිහිල්ලා තියෙනවා. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. මම නවතිනවා. Okay, thank you for watching this video. So bye guys and good luck for your exams.